ඒ කියන්නේ මිනිස්සයා තමයි ලෝක ජීවත් වෙන එකම සත්වයා තමන්ගේ පැවැත්ම තමන්ටම ගැටලුවක් වෙලා තියෙනවා. අපි කියමු දැන් අපි කවුද කියලා හරියට අපි දැන් අද මිස්සලා ගත්තොත් හරි ප්‍රශ්නයක් ඒක. ඒගොල්ලෝ කියනවා මේ මිනිස්සෙන්ගේ ස්ත්‍රී පුරුෂ ස්වභාවය ලිංගිකත්වය ඒකත් පුද්ගල නිදහසට බාධාවක්. අපි කවුද කියන ප්‍රශ්නේ අවසාන වෙනවා අපි කවුද කියන එක දැනගන්නට කලින්. සමහර ලෝකයේ මේ වෙනකොට ගෙවල් වල මිනිස්සු මැරලා ඉන්නවා මේ කවුරු අහලා පහලා කවුරුම දන්නේ නැහැ කොහොමද එයා මැරුණේ නැත් කියලා. ඒ කියන්නේ පුටු උඩ ඉන්න ගම ටීවී වල ඉන්න ගම එයා එහෙම මැරලා හිටියා. ජන වර්ගයකට අයිති වෙලා අපි ඒ ජන වර්ගයේ තියෙන චාරිත්‍රය ඒකේ තියෙන අනුව හැසිරෙන්න පටන් ගන්නවා නම් ඒක බටහිර විසින් කියනවා ඒක පුද්ගල නිදහසට බාධාවක්. දැන් ලෝක මිනිස්සු ආගම් හදානවා. ඒතර ඒ ආගමත් පුද්ගල නිදහසට බාධාවක්. මොකද ඒක මගේ සීමා කරනවා මගේ නිදහස් ක්‍රියාකාරීත්වය. හෝමෝ ටෙක්නිකස් කෙනෙක් කියලා කියන්නේ ඔහු තවදුරටත් මිනිස්සෙක් නෙවෙයි. නූතන අධ්‍යයනයන් වලින් හොයාගෙන තියෙන එකක් තමයි අපි නිකන් භාෂාව පාවිච්චි කරනවානේ. යම් යම් දේවල් අපි ගණදිනු කරගන්න, හුවමාරු කරගන්න. ඇත්ත වශයෙන්ම ගැඹුරින් බැලුවොත් වෙන්නේ ඒක නෙමෙයි අනිත් පැත්ත වෙන්නේ. භාෂාව විසින් අපිව පාවිච්චි කරනවා. එක්තරා ජර්මානු ජාතික මහාචාර්යවරයෙක් ඔහේ ඔළුව ඇහැරුණු අතේ මෙහෙම ඇවිදගෙන යන අතරේ ගොඩ වෙනවා අනුන්ට අයිති මල් වත්තකට. ගොඩ වෙලා මහාචාර්යවරයා මල්වත්තේ මල් දිහා ඔහේ බලාගෙන ඉන්නවා. මේ මල්වත්ත පාලනය කරන බලාගන්න පුද්ගලයා මේක දකිනවා. ඔහු ඈත පුද්ගලයෙක් මෙහෙම අනවසරයෙන් මේ මල්වත්තට ඇතුළු වෙලා ඉන්නව දැක්කම Taman ඉන්න තැන ඉඳගෙන ටිකක් ශබ්ද නගලා මහාචාර්යවරයෙක් බව නොදැන අහනවා ප්‍රශ්න දෙකක්. ඒකේ පළවෙනි ප්‍රශ්නේ තමයි "ඒයි ඔහේ කවුද?" දෙවෙනි ප්‍රශ්නේ තමයි "මොනවද ඔය කරන්නේ?" මහාචාර්යවරයා අනිත් පැත්ත හැරලා උත්තර දෙනවා "අන්න එක තමයි මාත් කල්පනා කරන්නේ" කියලා. මේකෙන් මේ කියන්නේ මේ පොඩි දාර්ශනික ප්‍රශ්න දෙකක් මෙතන තියෙන්නේ. පුද්ගලයා හැමතිස්සෙම හොයනවා Taman කවුද, Taman මොනවද කරන්නේ කියලා. Taman කවුද කියලා අහපුවාම කෙනෙක්ට විවිධ උත්තර දෙන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඇත්තට මේ Tamanද කියන එක. දැන් අද වර්තමානයේ මේ අධි තාක්ෂණික දියුණුවෙන් පස්සේ තියෙන ඩිජිටල් යුගයේ අපිට මෙන්න මේ ප්‍රශ්න දෙක ඒ විදිහටම දරුණු ලෙස පැන නැගලා තියෙනවා. Taman හිතුවොත් අපි කවුද නැත්නම් අපි කවුරුද මොනවද අපි කරන්නේ කියන මෙන්න මේ ප්‍රශ්න දෙක හරි වැදගත් ප්‍රශ්න දෙක. අපිට මේ ප්‍රශ්න අහන්න සිද්ධ වෙච්ච හේතු එක අපි අද කතා කරන්න තීරණය කරලා තියෙන්නේ මේ පොඩ්කාස්ට් එකේ. මේ ගැන විශේෂඥ දැනුමක් සමග කතා කළ හැකි ප්‍රවීණ මහාචාර්යවරයෙක් සමග. එතුමා තමයි කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ මහාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා. අයබෝන් ඔබතුමාට. අයබෝන්. දැන් මට ප්‍රශ්න දෙකක් තිබ්බා. එකක් මේ අපි කවුද මොනවද කරන්නේ? ඇත්තටම කවුද කියලා අහුවාම ඔය හෙළහුල වැනි එහෙම සිංහල රීති රකින්න උදවිය මේකට කැමති නැහැ. අපි කවුරුද? එහෙම සින්දුවක තියෙනවනේ අපි කවුරුද කියලා අහන. ඒ අහන ප්‍රශ්නේ හරි නිශ්චිත ප්‍රශ්නයක් අහන්නේ. අපි කවුරුද කියලා. අද අපි සමාජ මාධ්‍යක ජීවත් වෙන යුගයේ අපි මේ ප්‍රශ්නේ තවක අහනවා. ඔව් ඇත්ත වශයෙන්ම නිහාල් ඉතා වැදගත් ප්‍රශ්නයක් මම හිතන්නේ අර ජර්මානු මහාචාර්යවරයා සහ උයන්පල්ලා අහපු ප්‍රශ්නේ විතරක් නෙමෙයි දැන් ඔබ අහන ප්‍රශ්නේත් ඒ වගේම ඊට පෙර ඉඳන්ම මම හිතන්නේ මනුස්ස වර්ගයේ ඉතිහාසයේ ආරම්භයේ ඉඳන්ම මේ ප්‍රශ්නේ මතුවලා. ඒ කියන්නේ යම් කිසි ආකාරයක මිනිස්සයා තමන්ගේ සමාජ පරිණාමය තුළ ටිකක් සංස්කෘතික හා බුද්ධිමය වශයෙන් පරිණත වුණාට පසුව ওই ප්‍රශ්නේ මතුවුණා. ඒ කියන්නේ අපි කවුද? අපි කවුරුද? එහෙම නැත්නම් කොහෙන්ද අපි ආවේ? අපේ ඉදිරි අනාගතය කුමක් වෙයිද? මේ ජීවත් වීමේ අර්ථය මොකක්ද? ආදී ප්‍රශ්න රාශියක් ඇත්ත වශයෙන්ම. අර ඔබ කිව්වා වගේ ඒකත් එක්කම යම් කිසි ආකාරයක මනුස්ස වර්ගයා මේ ප්‍රශ්න මතු කිරීමත් එක්කම ඔහුගේ සමාජ පරිණාමයේ බුද්ධිමය සංස්කෘතිය යම් කිසි ආකාරයක වෙනත් තලයකට ගියා ඇත්ත වශයෙන්ම. ඒ කියන්නේ ගියේ මේ ප්‍රශ්න කිරීම හරහා නේ. ප්‍රශ්න කිරීම හරහාම තමයි ඇත්තටම ගියේ. ඒත් එකෙන් කියන්නේ නැහැ අපි කවුරුද තමන් කවුරුද කියලා තේරුම් ගත්තා කියලා. නෑ නෑ. ඒක දැසෙන්නේ ඒක අනිවාර්යම නේ. ඒ කියන්නේ මේ ඇත්ත වශයෙන්ම ගත්තොත් ඒ එදා නගපු ඒ ප්‍රශ්න වලට ඇත්ත වශයෙන්ම දැන් ගැලුවොත් මේක මේ අපි නිකන් බැලුවොත් මනුස්ස වර්ගයා සාමාන්‍යයෙන් වියුක්ත විදිහට ඔයගේ ප්‍රශ්නයක් සංයුක්ත විදිහට නෙමෙයි නිකන් අපි කියන්නේ අර වියුක්ත විදිහට නගන්න පුරුදුනේ මීට අවුරුදු 7000කට විතර කලින් ඇත්තටම. ඒ කියන්නේ ඊට කලින් ඔහුගේ තිබුණ හුඟක් වෙලාවට ටිකක් අපි කියන අර සංයුක්ත චින්තනයේ තිබුණේ තියෙන දේවල් එක්ක ඒවත් එක තමයි කටයුතු කළේ ඇත්ත වශයෙන්ම. ඒතර මේ වියුක්ත චින්තනය කියලා කියන්නේ යම් කිසි ආකාරයක මනුස්ස වර්ගයා ටිකක් භාෂාව ගොඩනගාගෙන දැන් සාමාන්‍ය අපි කියනවා දැන් අපි භාවිත කරන මේ භාෂාව
ඔබත් දැන් නිවැරදි කළා අපි කවුද කවුරුන්ද ඒ වගේ භාෂාව අපි දැන් අදහස් වුමරු කරගන්න භාෂාවක් තියෙනවනේ. මේ භාෂාව බිහි වෙලා සාමාන්‍යයෙන් මේ අද කතා කරන විදිහට අපිට තේරුම් ගන්න පුළුවන් දැන් අවුරුදු උපරිම වුණොත් අවුරුදු ලක්ෂයයි 50000යි අතර තමයි මේක බිහි වුණේ ඇත්ත වශයෙන්ම. ඊට පස්ව මීට අවුරුදු 6000කට කලින් ලිඛිත භාෂා බිහි වුණා. ආදී වශයෙන් තමයි මේ වර්ධනය වුණේ මේ. එතකොට මේ වර්ධනයත් එක්ක මීට අවුරුදු 6-7000කට විතර කලින් තමයි මිනිස්සෙක් ටිකක් වියුක්ත විදිහට කල්පනා කරපට. ඒ කියන්නේ භාෂාව පදනම් කරගෙන මෙතන අවට පරිසරයේ නැති දෙයක් පිළිබඳව පරිකල්පනීය විදිහට ඔහු විවිධාකාරයේ රූපක ඔස්සේ අදහස් ප්‍රකාශ කරන්න පටන් ගත්තා. ඒ දියුණුවේ ආරම්භය තමයි භාෂාව සොයා ගැනීමනේ. භාෂාව සොයා ගැනීම. එහෙම නොවෙන්න තවමත් පමයි. ඔව්. එහෙම නොවෙන්න තවමත් අපි අර සමස්ත සත්ත්ව සංහතියේම කොටසක් විතරයි. දැන් අපි සත්ත්ව සංහතියේ කොටසක්. නමුත් අපි ඔවුන්ගෙන් වෙන් වෙනවා. ওই කාරණේ නිසා. කියන්නේ භාෂාව, චින්තනය, විඥානය ආදී පහළ වීම ඒවා ඊට පසු කාලිනව සමාජ පරිණාමය තුළ වර්ධනය වීමත් එක්කම. ඉතින් මම කියන්න උත්සාහ කළේ ඉතින් ඒ දා නගපු ඒ ප්‍රශ්නය නේ. ඒතර මේ ප්‍රශ්න පැරණි ಭಾರತೀಯ චීන එතනින් ගියාම ග්‍රීක මේ රෝම ශිෂ්ටාචාර තුළ මේක මතු කළා ඇත්ත වශයෙන්ම. අර ඔබ සඳහන් කළා වගේ යම්කිසි දාර්ශනික රාමුවක් තුළ මතු කළා. ඊට කලින් ඒක සංවිසි ආගමික රාමුවක් තුළ මේ ප්‍රශ්නේ මතුනේ ඇත්ත වශයෙන්ම. ඉතින් එහෙම ඇවිල්ලා තමයි අද වෙනකොටත් මේ ප්‍රශ්නේ දිගටම මිනිස්සු මතු කරනවා යුගයට කාලෙන් කාලයට විවිධ චින්තකයන් දාර්ශනිකයන් මේ ප්‍රශ්නේ මතු කරනවා. නමුත් ඊට අවසානාත්මක පිළිතුරක් නැහැ. තවමත්. ඒකට ඒ ගැන විවිධ ඉන්ටර්ප්‍රිටේෂන් විවිධ අර්ථකථන අර්ථ දැක්වීම් තමයි තියෙන්නේ. හැබැයි හැම අර්ථ දැක්වීමක්ම හැම යුගයකම සිදුවෙච්ච ඒවා යම්කිසි හැම අලුත් අවස්ථාවක යම්කිසි නව්‍යතාවයක් තියෙනවා ඒක තුල. හැබැයි ඒකම මිනිස්සෙන්ට මම හිතනවා ඒකේ අර්ථය අවසානාත්මක වශයෙන් සොයා ගැනීමට වඩා අර අර්ථ නිරන්තරවම අකණ්ඩවම අර්ථ දැක්වීම තුළ ඔවුන්ට ජීවත් වීම සඳහා යම්කිසි අදහසක් ඒකම නිර්මාණය කරනවා ඇත්ත වශයෙන්ම. ඒ කියන්නේ දැන් අපි කියමු දැන් අපි කවුද කියලා හරියට අපි දැන් අද මිස්සලා ගත්තොත් හරි ප්‍රශ්නයක් ඒකත්. ඔව්. ඒක නේද ලෝකේ නවතිනවා. නවතිනවා නැත්නම් වශයෙන්. ලෝකේ නවතිනවා. ඔව් නවතිනවා මුගක් දේවල් වෙන්න පුළුවන් ඇත්ත වශයෙන්ම. ඉතින් ඒක නිසා ඒක නිසා කවදාවත් මේ ප්‍රශ්නෙට පිළිතුරක් ලැබෙන්නේ නැහැ ඇත්ත වශයෙන්ම. ඇත්ත ලැබෙන්න ඕනෙත් නැහැ කියලා සමහර අය හිතනවා නේද? ඔව් ලැබෙන්න ඕනෙත් නැහැ කියලා හිතනවා. ඒක ලැබුණොත් ඒක මොකද අපි දන්නවා ඉතිහාසයේ වර්ධනය අපි කියනවා අර අපෝහක ක්‍රමවේදය අපෝහකාත්මකව මිනිස්සු කල්පනා කිරීමේ විදිහක් තියෙනවා. ඒක ප්‍රායෝගිකවත් තියෙනවා. ඒක න්‍යායිකව සංකල්පීවත් තියෙනවා. ඉතින් ඒක නිසා හැම වෙලේම යම්කිසි ආකාරයක මනුස්ස වර්ගය ජීවත් වෙන කොන්දේසි සහ ඔහුගේ ඉදිරිය ගැන සිතීම තුළ හැම වෙලේම යම්කිසි ආකාරයක පරස්පරතාවයක් තියෙනවා. යම්කිසි ප්‍රතිවිරෝධතාවයක් තියෙනවා. යම්කිසි අඩුවක් තියෙනවා. යම්කිසි ආකාරයක නොගැලපීමක් තියෙනවා. ඒකම තමයි අපිව ඉදිරියට ධාවනය කිරීමට මූලික අපි කියන්නේ ඉම්පල්ස් එකක් මූලික මේ ආවේගයක් සපයන්නේ. ඔව් දැන් සමහර කෙනෙක් කියන ඔය අපෝහකත්වය තමයි නව ප්‍රවණතා ගොඩනැගෙන්න හේතු වෙන්නේ කියලා. අනිවාර්යයෙන්ම. අපෝහකත්වය කියන එක දැන් ඔය පැරණි ඉන්දියාවේ ඉඳන් ග්‍රීක ශිෂ්ටාචාරයේ ඉඳන් වර්ධනය වෙච්ච ඉතාමත්ම හොඳ මනුස්ස චින්තනය යථාර්ථය පිළිබඳ මේ සිතීම සඳහා චින්තනය යම්කිසි ආකාරයක ශික්ෂණය කර ගැනීම සඳහා හසුරුවා ගැනීම සඳහා පාවිච්චි කරන හොඳ විධික්‍රමයක් ඒක ඇත්ත වශයෙන්. වඩා දැනට මම හිතනවා දැනට තියෙන සොයාගෙන තියෙන විධික්‍රම වලින් වඩාත්ම යථාර්ථවාදී සහ අපි කියව ප්‍රශ්නේ මේ ජීවිතයේ අර්ථය පිළිබඳ ඔබ කිව්වාගේ අපි කවුරුන්ද කියන ප්‍රශ්නයට අවසානාත්මක පිළිතුරක් අපිට ගන්න බැරි වෙන්නේ මෙන්න මේ චින්තන ක්‍රමයත් එක්ක අපි හිතන හින්දා. මොකද මේක තුල හැම වෙලෙම අපිට අතු ගන්නවා සමහර අවස්ථාවල දැන් ඉදිරියට අපි දැන් කවුද කිව්වොත් දැන් ඉදිරියට මොකක් වෙයිද ලංකාවට මොකක් වෙයිද ලෝකයට විකල්ප කීපයක් මතු කරනවා. එකක් නෙමෙයි. සමහර වෙලාවට විකල්ප කීපයක්. එතකොට ඒක නිසා හැම වෙලේම ඊළඟට ඒ ඇති වෙන කොන්දේසි වෙනස් වුණාට පස්සේ ආයි වෙන විදිහකට ඒක කන්ෆිගරේෂන් වෙනවා. වෙන විදිහකට සංයෝජනය වෙනවා. ඉතින් මේක අකණ්ඩව මේ ක්‍රියාවලිය යනවා ඇත්ත වශයෙන්ම. ඒ හින්දා හැම ඒ කියන්නේ මිනිස්සයා තමයි ලෝක ජීවත් වෙන එකම සත්වයා තමන්ගේ පැවැත්ම තමන්ටම ගැටලුවක් වෙලා තියෙන. ඒ කියන්නේ වෙන ඇත්ත වශයෙන්ම දැන් අපි හිතමු දැන් අපි ඒ වගේම අපි තමයි එකම පැවැත්ම අපි ඉන්න බව අපි දන්න. දැන් අපි ඔබ එතන ඉන්න බව මම දන්නවා. දැන් අපි වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් මේ අනිකා ඉන්නවා. තවත් අය ඉන්න. මේක සත්තුන්ට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ඇත්ත වශයෙන්ම. මේක කරන්න පුළුවන් අපේ පරිකල්පණයෙන් අපේ චින්තනයෙන් ඔබ කිව්වා වගේ අර භාෂාවත් එක්කම අපිකට කියනවා ද්විතීක සංඥා පද්ධතිය. ඒක බිහිවීමත් එක්කම තමයි මේ මානව පරිණාමය ඇත්ත වශයෙන්ම වචනේ පරිසමාර්ථ අර්ථයෙන්ම ආරම්භ වෙන්නේ. දැන් අපි
මේක හරි වැදගත් මේ කතාවයි පටන් ගත්තේ මේ අපි කවුරුද අපි කොහෙටද අපි යන්නේ කියන්නේ අපි කොහෙටද යන්නේ කියන්නේ අපි කවුරු වේද අපිට මොකද වෙන්නේ ওই කාරණා එක තමයි මේ අපි මේ කතා කරන්න මුල පිරුවේ. දැන් අපි බැලුවොත් එම අපි මේ මොහොතේ හුඟ දෙනෙක් පාර දිහා බැලුවත් අපි කොහේ හරි තැනකට ගිහිල්ලා පොඩි වෙලාවක් අපි ගත කරන දිහා බැලුවත් ගෙදරදී බැලුවත් බොහොම ඉන්ඩිවිජුවල් අපි කියන්නේ මේ ප්‍රත්‍යේක ලක්ෂණවලනේ අපි ඉන්නේ. ෆෝන් එක ගත්තා දැන් අපි 4-5 දෙනෙක් මෙතන හිටියත් අපිට ඕන වෙන වෙනම ඉන්න පුළුවන්. මේ ෆෝන් එකත් එක්ක එකහ වෙලා. ඒ කියන්නේ අපි සමාජ මාධ්‍යත් එක්ක එහෙම පොඩි හුදේකලා තැනකට ඉන්ඩිවිජුවල් මීඩියම් එකක් බවට ඒක පරිහරණය කරන තැනකට ඇවිල්ලා තියෙන සමාජයක් ඇතුලේ අපි කවුරුද කියන එක අපිට දැනෙනවද? ඒ කියන්නේ අන්නේ කවුද? අන්නේ පුද්ගලයා කවුද? දැන් මේ ඉන්න පුද්ගලයා කවුද? ඔව් ඇත්ත වශයෙන්ම නේ බොහොම වැදගත් ප්‍රශ්නයක් මතු කරන්නේ මානව විද්‍යාත්මක වශයෙන් දාර්ශනික වශයෙන් සහ සමාජ විද්‍යාත්මක ඉතාම වැදගත් ප්‍රශ්නයක් මතු කරන්නේ. ඒකේදී අපි කවුද කියන්න කලින් ඔබ අදහස් කරන්නේ මම හිතන්නේ මනුස්ස වර්ගයක් ගැන එහෙම නැතුව අපේ මේ ලාංකිකයා කියන අදහස වෙනම එකක්. ඒකත් අපි කවුද කියන ප්‍රශ්නයක් තියෙනවා. ලාංකිකයා කවුද කියන ප්‍රශ්නයක් වෙනම තියෙනවා. ඒක වෙනම නෑ. මනුෂ්‍ය කවුද කියන එක. ඒතර ඒකේදී මම හිතනවා ඔබ කිව්ව ගතිගුණ කීපයක් ඔබ කිව්වා අර ප්‍රත්‍යේකවාදයේ පුද්ගලික ඉන්ඩිවිජුවලිසම් ආදී වශයෙන් මේ ලෝකේ කොහේ ජීවත් වුණත් මේ මිනිස්සයා මම දකිනවා ප්‍රධාන ලක්ෂණ තුනක් මෙතෙක්කල් හිටපු දාර්ශනිකයන් හා මානව විද්‍යාඥයන් හොයාගත්ත ප්‍රධාන ලක්ෂණ තුනක් තියෙනවා විවිධ විදියට. එකක් තමයි කොමුනලිටි කියන එක. ඒ කියන්නේ සමූහිකත්වය. ඒ කියන්නේ කොමියුනල් කියලා කියන්නේ කමියුනිටි හැදෙන්නේ ඒක නේ. ඔව් කමියුනිටි හැදෙන්නේ ඒවා වෙනම නියමයන් ඒවා තියෙනවා. ඒතකොට ඒක මිනිස්සයාගේ මූලික ಜಾති ලක්ෂණයක්. ඒකෙන් වෙන් කරලා මිනිස්සු ගැන හිතන්න බෑ. කොමියුනිටි කියන එක. ඒකත් එක්ක ඒ කොමියුනිටි කියන එක කොමියුනල් කියන එක කොමියුනිටි කියලා අපි ඕනනම් කියන්න පුළුවන්. ඒකෙන් තමයි මිනිස්සයාගේ මේ පරිපාලන ව්‍යුහයන් හැදගැහෙන්නේ. අපි කියමු දැන් ගෝත්‍රික වෙන්න පුළුවන්. එතනත් යම්කිසි පරිපාලනයක් තියෙන්නේ. ඊළඟට යම්කිසි ජන වර්ගයක් වෙන්න පුළුවන්, ජාතිකත්වයක් වෙන්න පුළුවන්, ජාතියක් වෙන්න පුළුවන්, රාජ්‍යයක් වෙන්න පුළුවන්. මොන විදිහින් හරි ගෝලීය උපරි සමාජය වෙන්න පුළුවන්. අන්න ඒකෙන් අන්න ඕක නැතුව මනුස්ස වර්ගයට ජීවත් වෙන්න බෑ. අන්න මිනිස්යාගේ පරිණාමයෙන් උරුම වන ඔය කොමුනලිටි කියන ගුණය අපිට මතුවෙන්නේ එයාගේ සංවිධාන ගුණයක් විදිහට සංවිධාන ලක්ෂණයක් විදිහට. ඒක නැතුව මනුස්සයෙකුට පවතින්න බෑ වුණ පළවෙනි එක. ඊළඟ එක තමයි සොලිඩරිටි කියන එක. කියන්නේ සොලිඩරිටි කියන්නේ නිකන් අර අපි මේ සහජීවනයේ සහයෝගීතාවය ඒකත් අත්‍යවශ්‍ය දෙයක්. ඔබ කියවනේ ඒක ඉන්ඩිවිජුවල් එකට පැත්ත මේ අනිත් පැත්ත. හරිද? එතකොට සහජීවනය, සහයෝගීතාවය, සාමූහික බව, සමහරට එකකින් එන දේශපාලන වශයෙන් ගත්තොත් කොමියුනිස්ට්වාදය, ප්‍රජා මේ තත්වයන් මේ ඔක්කොම ඒක ඇතුලේ තියෙන්නේ. එතකොට මනුස්සයා සාමූහික සත්වෙක්. හරිද? ඒකත් එක දෙයක්. එතකොට ඒක මානව සමාජ පරිණාමය තුළ ඔය වර්ධනය යම්කිසි අවස්ථාවලදී විශාල මේ ව්‍යුහයන් දක්වා පරිවර්තන වෙන්න පුළුවන් ඇත්ත වශයෙන්ම. ඊළඟ එක තමයි පැෂනරිටි කියන එක. පැෂනරිටි කියලා කියන්නේ පැෂනේට් කියන එකෙන් පැෂනරිටි කියලා කියන්නේ ඒක ඉතා වැදගත් දෙයක්. අන්න ඒක බොහොම වැදගත්. ඒක මේ රුසියානු මානව විද්‍යාඥයෙක් හිටියා මේ ගුමිලියෝ කියලා. ගුමිලියෝ. ඔහු ඉදිරිපත් කර සංකල්පයක් මේක. ඒ කියන්නේ මේකෙන් කියන්නේ යම්කිසි ජනවර්ගයක් යම්කිසි අවස්ථාවකට බිහි වෙනවා. යම්කිසි කාලයක් ඔහු පවතිනවා. පවතිලා යම්කිසි කාලයකට දහ භවයට යනවා. මේක වෙන්නේ යම්කිසි නියමානුකූලතාවයකට අනුව. හරිද? එතකොට මේ හැම ජනවර්ගයක් තුලම තියෙනවා යම්කිසි කාලයක් වඩාත්ම ආකර්ශනීය උද්‍යෝගිමත් බොහොම රැඩිකල් බොහොම වෙනස් කරන්න සමාජය වෙනස් කරන්න ප්‍රතිසංස්කරණය කරන්න එහෙම එන ආවේග තියෙන යුගයකොත් එනවා. අන්න එක තමයි මේ පැෂනරිටි කියලා කියන්නේ. හරිද? දැන් අපි හිතමු දැන් මේ අපේ ලංකාව උදාහරණයක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් අරාබි ලෝකෙ ගත්තොත් අපි දැන් ඒ කියන්නේ ඒගොල්ලන්ගේ තියෙන මේ අපි දැන් දේශපාලන අර්ථයෙන් අපි නිකන් පටු අර්ථයෙන් ගත්තොත් නිකන් අපි කියමු නිකන් ජාතිවාදය කියලා නිකන් ඔන්න. මේක ජාතිවාදය ලව් කරන්න බෑ මේක. ඒ කියන්නේ මේක මේ ඒ තමන් පිළිබඳ තියෙන ලලාසාව. ලලාසාව කියන තමන් පිළිබඳ තියෙන
ආශාව ඌමනාව මොකරි කරන්න වෙනසක් කරන්න ඒකට ප්‍රධාන නායකෝ බිහිනවා නායකයකට නායකත්වය දෙනවා ඈ දැන් අපි නැපෝලියන් වෙන්න පුළුවන් ලෙනින්ල වගේ කට්ටිය චර්චිල් වගේ කට්ටිය ස්ටාලින්ල මෙන්න මේ වගේ. එතකොට ඒ ශක්තිය කොහෙන්ද එන්නේ? හරිද? එතකොට මේකත් හැම මනුස්ස කොටසකම තියෙන මූලික ලක්ෂණයක්. එතකොට මෙන්න මේ කොටස් තුන. ඒ කියන්නේ අපි සාමූහිකත්වය කියන එක තියෙනවා. ඊළාට අර කොමියුනිටි කියන අර පරිපාලන ව්‍යුහත් එක්ක එන ඒක ඉන තියෙනවා නේද? ඒක ඊළාට මේ පැසිවිලිටි කියන එක තියෙනවා. එහෙම නැත්නම් ඒකට අපිට අර සිංහල වචනයක් ඉතින් අර කියන ලලාසාව එහෙම නැත්නම් අර තියෙන දැඩි මේ ඕනෑකම නේ තමන්ගේ පැවැත්ම සඳහා තමන්ගේ දේවල් පවත්වාගෙන දැන් ඔන්න උදාහරණයක් මම කියන්න දැන් අරාබි ලෝකේ දැන් මේ අපි වර්තමාන උදාහරණයක් ඉරානය ගත්තොත් දැන් ඉරානය ගත්තොත් අපි කියනවා මෙච්චර මහා බලගතු ඇමරිකාවේ යුද ආයුධ තියෙනවා සාගර බලය න්‍යෂ්ටික බලය මේ ඔක්කොම තිබිලත් බෝම්බ ගහලා ඔක්කොම කළා මොකක් කරගන්න බැරුණානේ ෆ්ලැට් කරන්න බැරුණා ෆ්ලැට් කරන්න බැර මොකක්ද ඒතුනේ තියෙන ප්‍රශ්නේ ඒක ඔව් මං අහන්නේ ඒකයි මොකක්ද ඒ කියන්නේ සමාජ සංවිධානයේ ඒ අදාළ මිනිස්සුන් යන්නේ ගුණයක් තියෙනවා ඇති නේ ඒ ගුණේ මේක අපේ රට ගත්තත් එහෙමයි. දැන් ඉංග්‍රීසි පාලන කාලේ තිබිච්ච ඒවා තුල අපේ ආගමික ප්‍රබෝධය, ඒ කියන්නේ ජාතික ප්‍රබෝධය, ඒ ඇතිවිච්ච උගියක් තිබුණානේ. අන්න ඒ මතුවෙච්ච නායකයෝ බිහිවුණා ඒවත් එක්ක නේ. ඒ කියන්නේ ඒවට කියන්නේ අර නිකන් අර දේශපාලන වශයෙන් කියනවා නම් මහා දේශපාලනඥයෝ බිහිවුණා නේ. ඒ ඉන්දියාවේ මහත්මා ගාන්ධිලා අන්න දැක්කත් ඒක තියෙනවා යම්කිසි කාලයක් යනවා ඊට පස්සේ නැති වෙලා ගියට පස්සේ ඒක අභාවයට යනවා ඒක තමයි සිද්ධ. ඉතින් ඔය තුනත් එකයි බලන්න ඕනේ. මම කිව්වේ එතකොට අපි කවුද කියන එක කියන්නේ මනුස්සව. ඔබ දැන් ඒ තුනට වඩා පොඩි වෙනස් එකක් දැන් මේ අපිට පේන්න තියෙනවා. මම දැන් ඒක අපේ විග්‍රහය ඇතුලේ බලමු. වෙන වෙනම ජීවත් වෙනවා. හවුලේ ජීවත් වෙන ඔය ලක්ෂණ තුනම ඇතුලේ ජීවත් වෙනවා වගේම මේ කොච්චර පිරිසක් එදෙන හිටියත් වෙන වෙනම ඉන්ඩිවිජුවල් ජීවත් වෙන තැනක අපි ඉන්නවා කියන එක මේ ෆෝන් එකත් එක්ක සමාජ මාධ්‍ය එක්ක ඩිජිටල් කටයුතුත් එක්ක දැන් ඒ ඔය පැසිව් නැරටිව් කියන එක තියෙනවනේ. දැන් ඒක යටතේ අර තමන්ගේ වර්ගය තමන් එතන තියෙනවා තරංකාරීත්වය ඈ එතන ඉන්ඩිවිජුවලිසම් ඔක්කොම එතනක් තියෙනවා. ඒක ඇතුළෙත් ඒක තියෙනවා. ඒ නෝනේ ඒක ඇතුළේ ඒ ගුණෙත් එතන තියෙනවා ඇත්ත වශයෙන්. දැන් ඔබ කියන එක දැන් වර්තමානයේ වෙනකොට ඔබ කියන කතාව මට පැහැදිලි. කියන්නේ වර්තමානයේ වෙනකොට ওই සියල්ල අභිබවා විශේෂයෙන්ම බටහිර ශිෂ්ටාචාරය තුළ විශාල විදිහට එදියට ඇවිල්ලා තියෙනවා ඉන්ඩිවිජුවලිසම් කියන එක. හරිද? කියන්නේ මේ පුද්ගලායනය, පුද්ගලවාදය, පුද්ගලවාද. එතකොට ඒක හැමදාම බටහිර තිබිච්ච ලක්ෂණයක් නෙවෙයි. පළවෙනි කියන්න. ඒක ඒ සමාජ පරිණාමයත් එක්කම අප විශේෂයෙන්ම පහුගිය අවුරුදු 500 තුළ තමයි එවැනි තත්ත්වයක් වර්ධනය වෙන්න පටන් ගත්තේ බටහිර ලෝකයේ ඇතුළේ ඇත්තටම. ඒ කියන්නේ ඊට කලින් දැන් බටහිරට ඔය සහයෝගීතාවය, කොමියුනිටි, එතන ගියාම අර අපි ප්‍රජාතත්වයන් මුල් වෙන්න ප්‍රධාන වේදිකුණ සම්භාව්‍ය ක්‍රිස්තියානි ආගම. ඒක අති විශිෂ්ට ආගම. ක්‍රිස්තියානි ආගම. ඒක තුම විශාල හරපද්ධති ප්‍රමාණයක් තිබුණා. ඒක ග්‍රීක සભ્યත්වයෙන් පෝෂණය වෙලා ඒ වගේම ආසියාවේ තිබුණ සભ્યත්වයෙන් වලින් පෝෂණය වෙලා එහෙම වර්ධනය වෙච්ච එකක් ඇත්ත වශයෙන්ම. හරිද? ඒතකොට ඒක තිබුණේ සාමූහිකත්වය. දැන් ජේසුස් වහන්සේගේ අපි චරිත කතා කියවලා බැලුවොත් ඒව ඇතුළ තියෙන්නේ මේ සාමූහිකත්වය දෙන. දැන් උදාහරණයක් විදිහට කියනවා මේ දිලින්දාට ස්වර්ගයට යන්න පුළුවන් වුණත් ධනපති මේ ඉදිකටු සිරුරෙන් මේ ඔටුවට රින්ගන්න පුළුවන් වුණත් ධනපතියට ස්වර්ගයට යන්න බෑ කියලා. ඒ කියන්නේ ඒක මහා දෙවන්ත අර්ථයක් දෙන්නේ. ඒ කියන්නේ ඒ කියන්නේ දැන් පහුගිය අවුරුදු 500 තුල 1500 ගණන් විතර වගේ වෙනකොට ක්‍රිස්තියානි ආගමේ ප්‍රභේද පටන් ගන්නවා. ඒක අපි කියන්නේ රිෆෝමේෂන් කියන. යම්කිසි නවීකරණයක් පටන් ගන්නවා. ඒතර කැල්වින් වාදය, ඊතන ගාම ලූතර් වාදය, ප්‍රොටෙස්ටන්ත වාදය ආදී දේවල් පටන් ගන්නවා. පටන් ගත්තාම ඒ කාලේ වර්ධනය වෙච්ච සමාජ ක්‍රමය තමයි ධනේශ්වර ක්‍රමය. ඒ ධනේශ්වර ක්‍රමයට අනුව මේ සම්භාව්‍ය ක්‍රිස්තියානිය වෙනස් වෙලා හැඩගැහෙන්න පටන් ගත්තා. හැඩගැහිලා අර ඔබ කියන ඉන්ඩිවිජුවලිසම් එකට මුල් තැන දුන්නා. පුද්ගලයා තමයි වැදගත්. සාමූහිකත්වය නෙමෙයි වැදගත්. පොඩි ලිබරල් ලක්ෂණයක් ආවා. ඒතකොට ඒක බොහොම වැදගත් ලක්ෂණයක් වුණා බටහිර ශිෂ්ටාචාරයේ වර්ධනයට ඇත්ත වශයෙන්ම. ඒක දැන් පහුගිය අවුරුදු 500 තුල වර්ධනය ආද ඒක කූට ප්‍රාප්තියටම ආවා.
අද ඒක උච්චතම ස්ථානට ඇවිල්ලා. ඒ කියන්නේ දැන් සමහර ලෝකයේ මේ වෙනකොට බටහිර ලෝකේ ගෙවල් වල මිනිස්සු මැරලා ඉන්නවා මේ කවුරු අහලා පහලා කවුරුම දන්නේ නැහැ කොහොමද එයා මැරුණේ නැත් කියලා. ඒ කියන්නේ පුටු උඩ ඉන්න ගම ටීවී වල ඉන්න ගම මෙයා එහෙම මැරලා. ඊට පස්සේ කවුරු හරි නගර සභාවෙන් හරි මොකක් හරි ඒකට ආවොත් ඒවත් වෙන්නේ දැන් අර අන්තර්ජාලයෙන් අරන් මේ වෙන්නේ. ඒවත් බැංකු තියෙන ගම වගේ වෙනවා. නමුත් ඒක දන්නේ. ඒ කියන්නේ ඒ වගේ දේවල්. ඒ තරම්ම හුදකලා භාවය. ඉන්ඩිවිජුවලිසම. ඒක නිකන් අර අදි පුද්ගලිකවාදයක් බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒක තමයි ඒක වටිනාකමක් බවට පත් වෙලා තියෙනවා සංස්කෘතිය ඇත්ත වශයෙන්. ඒගොල්ලෝ කැමති නැහැ ඒකට අර ඒ කියන්නේ එතකොට ඒ සමාජය තුල සාමූහිකත්වයට වඩා වැඩි වැදගත්කමක් දෙන්නේ මෙන්න මේ පුද්ගල වටිනාකම් වලට නේ. දැන් අපේ රටවල් වලට තවම මං හිතනවා ඒ මට්ටමේ ඒක ඇවිල්ලා නැහැ. අපි කියන්නේ මේ පෙරදිග රටවල් වලට අපි රුසියාව ගත්තත් ඉන්දියාව ගත්තත් මේ චීනය මේ රටවල් ඒව තවම ප්‍රමුඛත්වය දෙන්නේ සාමූහිකත්වයට. කියන්නේ පොදු භාවයට. පොදු උවමනාවන් තමයි ප්‍රමුඛ පුද්ගලික උවමනාවන් තමයි දිවි. ඒ කියන්නේ බටහිරින් අපිට යම්කිසි තෝජාවුත් එල්ල කරනවනේ ඔකට මේ මානව හිමිකම් ඒ ඉන්නේ ඔන්න ඔතනින් ඔය මූලයම. ඒතකොට ඒවා අපි ක්‍රියාත්මක කරන්න කිව්වොත් අපේ තියෙන මූලික වටිනාකමට වෙනස්. අන්න ආපම තියෙනවා අපි කවුද කියන ප්‍රශ්නේ. කියන්නේ අපි කවුද කියන ප්‍රශ්නෙට පිළිතුරක් මම හිතනවා මුළු මනුස්ස වර්ගයාටම එක පිළිතුරක් නෑ ඒකට මේ නිහාල්. ඒ කියන්නේ ඒක ඒ ශිෂ්ටාචාරවල ඒ ජීවිතවල හැඩගැහිලා තියෙන මිනිස්සෙයින්ට එක අරමුණක් නෙමෙයි තියෙන්නේ. දැන් ඒ කියන්නේ අපි කියන්නේ එක අරමුණකට මුළු මනුස්ස වර්ගයාම ගොනු කිරීම මේ මෑතකදී ඇතිවෙච්ච නූතන යුගයේ ඇතිවෙච්ච අදහසක්. විශේෂයෙන් බටහිරින් වර්ධනය වෙච්ච එකක්. නේ? ඒ කියන්නේ මිනිස්සයා කියන්නේ කවුද? මෙන්න මෙහෙම කෙනෙක්. මිනිස්සයාගේ තියෙන මූලික ලක්ෂණ මේවයි. මිනිස්සයා ජීවත් වෙන්න ඕන සමාජය මොකද්ද? ඒක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක්. ආර්ථිකය මොකද්ද? වෙළඳපොළ ආර්ථිකයක්. උපරි තාක්ෂණික මේවා බුද්ධි විඳින්න ඕන. සබහාදාමේ හාම්පුතා බවට පත් වෙන්න ඕන. මෙන්න මේ වටිනාකම් ටික ඔන්න බටහිර අර පහුගිය අවුරුදු 500 තුල වර්ධනය වෙච්ච අදහස් ටික. දැන් ඕක ගලපන්න බෑ චීනෙට. ඕක ගලපන්න බෑ රුසියාවට. ඕක ගලපන්න බෑ අඩු වැඩි වශයෙන් අපිට. දැන් ඒක එතකොට ප්‍රශ්නයක් වෙනවානේ. ඒ කියන්නේ අපි කවුද කියන එක නොදැන යම්කිසි මානව සමාජ පරිණාමයේ යම්කිසි මනුස්ස කොට්ටාසයක් විසින් අත්පත් කරගත්ත ජයග්‍රහණ කියමු එහෙම නැත්නම් ඒ achievement ඒවා මුළු විශ්ව මනුස්ස වර්ගයටම පොදු දේවල් කියලා යම්කිසි අපිට වගේ අයට චීනයට ඉන්දියාවට වගේ ඒවා ගලපන්න ගියොත් අන්න එතන මතුවෙනවා පරස්පරතාවය. දැන් මතුවීමෙන් පවතින්නේ ලෝක මට්ටමින් ඔන්නේ පරස්පරතාවය. ඒ කියන්නේ තීව්‍ර වීම පවතින. එහෙනම් අපි කවුද කියන ප්‍රශ්නෙට නිහාල් මම හිතනවා යම්කිසි ආකාරයකින් එක පිළිතුරක් දෙන්න බෑ කියන්නේ මුළු මිනිස්සයා කවුද කියන එකට. හරිද? ඒක හරි සංයුක්ත ප්‍රශ්නයක්. හරිද? එතකොට දැන් බටහිර මිනිස්සයාගේ අරමුණ එහෙම නැත්නම් යම්කිසි ආකාරයකට ඔව් යම්කිසි අර අපි ඔබ කිව්වාගේ ඉන්ඩිවිජුවලිසම් මේකත් එක්ක එතන තමයි යා නිදහස. එතකොට ඒක නිසාම තමයි ඒගොල්ලන්ගේ දේශපාලන දර්ශනය තුල සංස්කෘතික ක්‍රියාවලියන් තුල ආර්ථික කලා භාවිතයන් තුල වැඩිම වටිනාකම දීලා තියෙන්නේ මේ ඉන්ඩිවිජුවල් ෆ්‍රීඩම් කියන්නේ. පුද්ගල නිදහසට. පුද්ගල නිදහස. ඒක ඇවිල්ලා මානව නිදහස නෙමෙයි. ඒක ඇවිල්ලා ජාතික නිදහස නෙමෙයි. ඒක ඇවිල්ලා පුද්ගල නිදහස. වචනේ පරිසමාර්ථාර්ථයෙන්. ඒතකොට පුද්ගල නිදහසට දුන්නාම දැන් අපේ රටවල් වල පුද්ගල නිදහස කියන ප්‍රශ්නේ මතුවෙන්නේ නැහැ. මතුවෙන්නේ නැහැ කියන්නේ ඒක මේ සංස්කෘතිය විසින්ම එහෙම ප්‍රශ්නයක් නෙමෙයි මතුවෙන්න තියෙන්නේ. අර කොමියුනිටි එකේ මේ ඉඩ නිදහස සමූහයේ නේ සමාජයේ ජාතික ඔන්න වාර්ගික ආදි වශයෙන් මතුවේ. දැන් ඊළඟ නිහල් මේ ප්‍රශ්නේ මතුවෙනකොට දැන් බටහිර ගිය ගමන මේ මම කියන්නේ මොකද දැන් බටහිර මම නිතරම උදාහරණයක් විදිහට ගන්න මේක තමයි අපිට ගන්න තියෙන ආදර්ශය. මොකද වැඩියෙන්ම මනුස්ස වර්ගයාගේ අද වර්ධනය වෙලා තියෙන කියලා හරගන්නේ බටහිර ලෝකයේනේ. ඇමරිකාව යුරෝපේ. එහෙමනේ. ඒක තමයි අපිට ගන්න තියෙන මේ ආදර්ශය. ඒ කියන්නේ යම්කිසි ආකෘතියක් විදිහට. නමුත් ඒකෙන් ගන්නවා කියන එක නෑ. ඒකෙන් අදහස් වෙන්නේ නෑ. ඒක අපි මෙහෙට ආදේශ කරනවා කියන එක. නමුත් ඒක එකක් දිහා බලලා තමයි කතා. මොකද අපේ සියලුම මාධ්‍ය ක්‍රියාවලිය, සංස්කෘතිය, අධ්‍යාපනය ඔක්කොම හැර ගහලා තියෙන්නේ එහෙමනේ. හැම එකම බලන්න අපි වටහිර ඒකත් එක්ක ඒක නිර්ණායක විදිහට ගන්නෙ නේ. ඒක සම්පූර්ණ වැරදි අදහසක් මං කියන්න හදන්නේ. එහෙම ගන්න එක. නමුත් ඒකෙන් තමයි මේක පාවිච්චි කරන්නේ. එතකොට දැන් එහෙම ඇවිල්ලා නිහාල් දැන් ඒගොල්ලන්ගේ තිබුණ අපි කියන්නේ පුද්ගල නිදහස කියලා. එතකොට ඒගොල්ලෝ අප කවුද කියන එක ඒගොල්ලෝ දැන් තේරුම් ගන්න තියෙනවා. ඒක තමයි උපරිම මට්ටමින් සබහාදහමෙන් අනේකාගෙන් නිදහස් වීම. පුද්ගලික නිදහස පරම විදිහටම සහතික කිරීම තමයි පරම නිෂ්ඨාව. ඒ කියන්නේ ඒක තමයි වැදගත්ම දේ. ඒගොල්ලන්ගේ සමාජ ගමනේ. ඒතර ඒකට බාධා කරන සියලුම දේවල් වලට එරෙහිව ඒකට සටන් කරනවා. අන්න ඒකේ දේශපාලන භාවිත. දැන් උදාහරණයක් විදිහට අපි කියමු දැන් මම යම්කිසි ජනවර්ගයකට අයිති මිනිස්සෙක්. ඔබත් කවුරු ඒකද?
එතකොට මේ ජන වර්ගයකට අයිති වෙලා අපි ඒ ජන වර්ගයේ තියෙන චාරිත්‍ර ඒකේ තියෙන අනුව හැසිරෙන්න පටන් ගන්නවා නම් ඒක බටහිර විසින් කියනවා ඒක පුද්ගල නිදහසට බාධාවක් කියලා. ඒ හින්දා ඒ ජන වර්ගය කියන සීමාව ඉවත් කරන්න ඕන. හරිද? මම ආගමක් හදනවා. ලෝක මිනිස්සු ආගම් හදානවා. ඒතර ඒ ආගමත් පුද්ගල නිදහසට බාධාවක්. මොකද ඒක මගේ සීමා කරනවා මගේ නිදහස් ක්‍රියාකාරීත්වය. ඒ හින්දා ආගමත් මම විරුද්ධව හටන් ගන්න පටන් ගන්නවා ආගමට. හරිද? ඊළඟට ජාතිය කියමුකෝ. ඒතර ජාතිය කියලා ඔන්න අපේ තියෙනවා ජාතික ස්වෛරීත්වය, මම දන්නේ ලාංකීය ජාතිය, ඉන්දීය ජාතිය. දැන් එහෙම ගත්තාම ඒකත් පුද්ගල නිදහසට බාධාවක්. ඒතර ඒකත් ගෙල්ල අපි ග්ලෝබල් වෙන්න ඕන, විශ්ව කෙනෙක් වෙන්න ඕන කියලා ඔන්න විරුද්ධව ඒක කරනවා. ඒතර මේ ජාතික ප්‍රතිපත්ති ආදී දේවලුත් එතනට වැටෙනවද අන්තිමට? අනිවාර්යෙන්ම. රාජික රාජ්‍යයේ ජාතික ප්‍රතිපත්ති වලටත් මේ ලිබරල් වාදය සම්පූර්ණ විරුද්ධයි. ඒකවල කියන්නේ ඒවත් ඉවත් වෙන්න ඕන. මොකද ඒක පුද්ගල නිදහසට බාධාවක්. පුද්ගල නිදහස රාජ්‍යත් බාධාවක් පුද්ගල නිදහස. මගේ මේ ටික අපි අහව. දැන් එහෙම ඇවිල්ලා නේ අපි කවුද කියලා ප්‍රශ්න උත්තර දෙන්න ඕනේ. දැන් ඒගොල්ලෝ කියනවා මේ මිනිස්සුන්ගේ ස්ත්‍රී පුරුෂ ස්වභාවය ලිංගිකත්වය ඒකත් පුද්ගල නිදහසට බාධාවක්. ඒකින්ද ඒකත් අයින් කරන්න ඕනේ. දැන් ඔන්න LGTB අරවා මේවා ඒතර විවිධ බහුලිංගික ප්‍රවණතා නේද විවිධ ඩිරෙක්ෂන් විවිධ ආකාරයේ දැන් 60 70ක් 80ක් විතර දැන් ඒගොල්ලෝ හඳුනාගෙන තියෙනවා. සාමාන්‍යයෙන් අපි දිවිලිංගික විදිහට තියෙන්නේ සමාජයේ. එහෙමනේ විවගත වෙලා තියෙන්නේ මේක. ඒතර ඒගොල්ලෝ කියනවා නෑ මේ අතර තියෙන තව විශාල ප්‍රමාණයක්. ඒතර ඒ හින්දා අරවා ඔක්කොම අරවා අපි ඉවත් කරන්න ඕනේ. දැන්ට තියෙන සම්ප්‍රදායික අදහස් වලින් ඉවත් කරන්න. එතකොට ඔන්න ඒකත් මොකද පුද්ගල නිදහසට බාධාවක් ඒක. එහෙම ඇවිල්ලා දැන් අන්තිමට ඇවිල්ලා තියෙනවා එක ලොකුම බාධාවක් විදිහට දැන් හඳුනාගෙන තියෙනවා මේ පුද්ගල නිදහසට තියෙන බාධාව තමයි මනුෂ්‍යත්වය. ඒතර මනුෂ්‍යත්වයක් දැන් අපි ඉවත් කරනවා. චීන මනුස්සත්වය කියන්නේ එකක්, රුසියානු මනුස්සත්වය කියන්නේ එකක්, ආදී මධ්‍යස්ථාන යුගයේ තිබෙන මනුස්සත්වය තව එකක්, මේ නූතන යුගයේ තියෙන මනුස්සත්වය එකක්. ඒතර මේ මනුස්සත්වයත් යම්කිසි රාමුවක් හදනවනේ. පුද්ගල නිදහසට. නේ? අපි කියන්නේ මානවවාදය කියන එක. ඒතර ඒකත් සීමා කරන පුද්ගල. ඒ හින්දා ඒකත් නිෂේධනය කරන්න ඕන. ඒකත් යට ගන්න. ඒ හින්දා බටහිර අර්ථයෙන් ගත්තොත් අපි කවුරුන්ද කියන ප්‍රශ්නේ මනුස්ස වර්ගය සම්බන්ධයෙන් අපි නැගුවොත් ඒකේ එන්නේ ඔවුන් ඉත කියනවා ඒ ඉන්ඩිවිජුවල් ෆ්‍රීඩම් කියන එක පුද්ගල නිදහස පදනම් කරගත්ත ඉදිරි නිර්වතර වර්ධනය සනිටුහන් කරන ඒ මාර්ගය ඔස්සේ ගිහිලා අත්පත් කරගන්න පරිපූර්ණ පුද්ගල නිදහස තමයි ඒගොල්ලන්ගෙන් අපි කවුද කියන එක එහෙම නැත්නම් අපේ පරම අදහස බවට පත් වෙන්නේ. හරිද? එතකොට ඒකදී දැන් ඔන්න පහුගිය අවුරුදු 4500 තුල මං කියවර සම්භාව්‍ය ක්‍රිස්තියානි ආගම ප්‍රතිසංස්කරණ වලින් පස්සේ දැන් ඔය ගමන ආරම්භ කළා දැන් ආව දිගටම. නේ? ඇවිල්ලා ඔය කීප අපි කිව්ව ඔක්කොම විනාශ කරගෙන දැන් ඇවිල්ලා තියෙන්නේ. නේ? දැන් මේ යුගයේ අපිට පැහැදිලිව පේනවා ජාතික රාජ්‍ය විනාශ කරනවා, ලිංගිකත්වය විනාශ කරනවා, මනුස්සත්වය විනාශ කරනවා. එහෙම නෙවෙයි දැන් මේ වෙලා එතකොට දැන් මේ දැන් ආයිත් මත වෙනවා දැන් කවුද මේ හෝමෝ සේපියන් කියන්නේ? නැත්නම් කවුද මේ දැන් මේ ආයිත් ඒ ප්‍රශ්නේ ආයි මත වෙනවා කවුද? මේ අපි තාම එතනද ඉන්නේ. ඔව්. ඒ කියන්නේ අපි තාම හෝමෝ සේපියන් ගණේද ඉන්නේ තාම. ඔව් තාම අපි දැන් අපි හෝමෝ සේපියන්ස් විදිහට තමයි අසල ගන්නේ. කියන්නේ නැනවත් බුද්ධිමත් මානවයා. පහුගිය අවුරුදු 40000 තුල වේගයෙන් වර්ධනය වෙන්න පටන් ගත්ත මානව මේ සියලු ශිෂ්ටාචාර, සංස්කෘතිය, මාධ්‍ය, භාෂාව මේ ඔක්කොම එයාගේ නිර්මාණයක් ඇත්ත වශයෙන්ම හෝමෝ සේපියන්. නැනවත් මානවයා, බුද්ධිමත් මානවයා නේ. එතකොට දැන් මේ ලිබරල් වාදී, නව ලිබරල් වාදී මේ සංකල්පයට අනුව ඉන්ඩිවිජුවල් ෆ්‍රීඩම් ඔස්සේ අපි දිගට ගියොත් තොර මේ හෝමෝ සේපියන් කියන මිනිස්සයා කියන අපි අදහස් කරන කෙනා ඒ කියන්නේ මේ විවිධ මොකද මිනිස්සයා කියලා කියන්නේ මොකද්ද? එතන මොනවද තියෙන්නේ? මිනිස්සයා කිය අපි විශ්ලේෂණය කරලා බැලුවොත් සමාජීය සත්වෙක් විදිහට ආධ්‍යාත්මික සත්වෙක් විදිහට සංස්කෘතික සත්ව විවිධ මානයන් තියෙනවා. බැලුවොත් එතන කුලය තියෙනවා, වාර්ගය තියෙනවා, ආගම තියෙනවා, භාෂාව තියෙනවා, ලිංගිකත්වය තියෙනවා. ඊළාට විවිධ යුද්ධ තියෙනවා. මේ ඔක්කොම තියෙනනේ මේක මේ මනුස්සයත්වය. මනුස්සයත්වය කියන්නේ දැවැන්ත විවිධත්වයක්. ඒක තමයි මනුස්සයත්වය. හරිද? එතකොට මේ මනුස්සත්වය ප්‍රකට වෙනවා උදාහරණ විදිහට අපි කලින් ඉරපුවා දැන් කිතුණු දහමෙන්, බෞද්ධ දහමෙන්, ඉස්ලාම් දහමෙන්. මේ මනුස්සයත් ඒව පොදුවේ ගත්තොත් ඒව තමයි ඒව තියෙන්නේ. ඒ හර පද්ධතිය එතන තියෙන්නේ. එතකොට දැන් මේ නව ලිබරල් වාදය කියලා කියන්නේ එතකොට ඊට පටහැනි දෙයක් තමයි යෝජනා කරන්නේ. මනුස්සත්වය. කියන්නේ එතකොට ඒගොල්ලෝ දැන් එහෙම මනුස්සත්වයේ කියන සංකල්පය පිළිගන්නේ නැතුව ඒගොල්ලෝ මෙන්න මේ මාර්ගය ඔස්සේ ගියොත් අන්තිමට මේ මිනිස්සයව නිර්මිත කරලා තියෙන සියලු අංග හරණයකට සිද්ධ වෙනවනේ. හරණය කරනවනේ. අපි අර
කුලය, ජාතිය, වර්ගය, ආගම ආදී වශයෙන් නේ. දැන් අද වුණත් අපේ ලෝකේ රටවල යනවා මේ පහුගිය කාලෙත් ඒක ආවා මේ දැන් ආගම අත්‍යවශ්‍ය දෙයක්ද මිනිස්සයාට. ඈ ඊළඟට මෙහෙත් ඒ සංවාදේ යම් යම් ප්‍රමාණවල යනවා යනවා එහෙම තියෙනවා. ඊළඟට පවුල අත්‍යවශ්‍ය ආයතනයක්ද මනුස්ස වර්ගයේ පැවැත්මට. ඈ ඒ ලිබරල්වාදේ පවුලටත් විරුද්ධයි. ඒත් පවුලත් කියන එකත් ඒක මේ බාධාවක් සමකාලීන විදිහට. ඒතර මෙන්න මේ විදිහට ගියාම අන්තිමට මේ ඔක්කොම හරණය කළාම එතන මේ හෝමෝ සේපියන් කෙනෙක් එහෙම නැත්නම් මේ මිනිස්සෙක් ඉතුරු වෙන්නේ නැහැ. නිකන් හිතලා බලන්න එහෙම අපි මේ ඔක්කොම නිකන් මේ පරිකල්පනෙන් හිතන්න මේ තියෙන ඔක්කොම ගියොත් දැන් මගේ තියෙන ලාංකිකත්වය හෝ සිංහලත්වය හෝ බෞද්ධ ආගම හෝ ක්‍රිස්තියානි ආගම ඒ තියෙන ගතිය හෝ එහෙම නැත්නම් මගේ භාෂාව ඒ ඔක්කොම මගෙන් නැති වුණොත් ඈ ඔක්කොම අයින් කළා මම නිකන් ගොඩනගනවා නිකන් හරිය පියෝ නිකන් මේ අපිට හිතාගන්න බෑ කවුද කියන එක. ඒතර ආයෙ අර ප්‍රශ්නේ එනවා මම කවුද? ආයි ප්‍රශ්නේ එනවා. දැන් ඒතකොට මම කවුද කියන ප්‍රශ්නේ එන්නේ නැහැ. එතකොට මිනිස්සයා අත්වස්ම නැති වෙලා යනවා. දැන් මං අහන්නේ දැන් මෙතන මේ මනුෂ්‍ය නැති වෙලා යනවා කියන්නේ හෝමෝ සේපියන් නැති වෙලා යනවා. හෝමෝ සේපියන්ගේ පැවැත්ම නැති වෙලා යනවා. එතකොට එතනදී දැනුත් අපේ ලක්ෂණ පේනවා මේනියා. දැන් අපිට පේනවා ලෝකේ පුරාම මේ හෝමෝ සේපියන් අපි නිතර කියන්නේ හෝමෝ ටෙක්නිකස් කෙනෙක් බවට පරිවර්තන වෙමින් පවතිනවා. ඒ කියන්නේ තාක්ෂණික මිනිස්සෙක්. විශේෂයෙන්ම 950 ගණන් වලින් පසුව විද්‍යා තාක්ෂණික මේවා මාධ්‍ය ලෝකයේ නව මාධ්‍ය මේ සියලුම දේවල් එක්ක මිනිස්සයා ක්‍රමානුකූලව සමාජ සංස්කෘතික ආධ්‍යාත්මික ඉතිහාසයේ පරිණාමීය අවධිය අවසන් කරලා ඔහු ගමන් කරනවා තාක්ෂණික යාන්ත්‍රික අවධියකට. ඒ කියන්නේ එකකින් තේරුම් ගන්නම දැන් උනත් අපිට තේරෙනවා අපේ හුඟක් ක්‍රියාකාරකම් යාන්ත්‍රීකරණය වෙලා තියෙන්නේ. කලින් නිර්මාණාත්මක කරපු දේවල් දැන් නිර්මාණාත්මක නෑ අත් වශයෙන්. දැන් ඒවා යාන්ත්‍රිකයි. මාධ්‍ය ශාස්ත්‍රය බැලුවොත් එහෙමයි. සාහිත්‍ය ශාස්ත්‍රය බැලුවොත් එහෙමයි. ඒ කියන්නේ ආර්ථික ශාස්ත්‍රය බැලුවොත් එහෙමයි. දේශපාලන ශාස්ත්‍රය එක බැලුවොත් එහෙමයි. අධ්‍යාපනික ශාස්ත්‍රය බැලුවොත් ඒක එහෙමයි. ඒ කියන්නේ අර මනුස්ස පරිකල්පනය, මනුස්ස නිර්මාණකරණය, මනුස්සයන්ගේ තියෙන අර නැවුම් භාවයේ, මනුස්සත්වයේ තියෙන ඒක දැන් මේ සමාජ පරිණාමීය ක්‍රියාවලියට ඇතුල් වීම අවම වෙලා තියෙනවා. එන්නෙන් අවම වෙනවා. ඒක පිරිමහනවා තාක්ෂණික හා යාන්ත්‍රික පද්ධති මගින්. දැන් අද උගේ කියනවා ඒකට කියනවා ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් AI. කෘත්‍රිම බුද්ධිය. ඊළඟට ඩිජිටල් තාක්ෂණය. ඒ තියෙන විවිධ ගැජට්, උපාංග මේවා බද්ධ කරනවා මේ එක පැත්තකින් ඉන්ඩිවිජුවල් විදිහට මිනිස්සයාට ඒක බද්ධ වෙනවා. අනිත් පැත්තෙන් සමාජ දේහයට ඒව බද්ධ වෙනවා මුළු සමාජ පද්ධතියක් විදිහට. දැන් බලන්න ඒක කොහොමද වෙනස් වෙන්නේ කියන එක මේක. තේරුමද? එතකොට ඒකින් තමයි කියන්නේ එතකොට අර මිනිස්යා කියන අපි ඒ සඳහන් කරන ඒ ගුණය, ඒ මිනිස්යා කියන ඒ හරය, ඒ මනුෂ්‍යත්වය කියන එක තවදුරටත් මේ අලුත් කොන්දේසි, මේ අලුත් මේ තාක්ෂණික මේ මාධ්‍ය හා මේ විවිධ විද්‍යාත්මක සොයා ගැනීම මත ඒවා පුද්ගලික වශයෙන් හා සමාජීය වශයෙන් ඒවට ඇතුළත් කර ගැනීමත් එක්කම මේ මනුස්සත්වයේ අවකාශය වේගෙන් සීමා වෙනවා. එතකොට නැවත මතුවෙනවා අපි කවුද කියන එක විතරක් නෙමෙයි අත් වශයෙන් ප්‍රශ්නේ අපි කවුද කියන ප්‍රශ්නේ අවසාන වෙනවා. එතනින්ම ඒක අපි කවුද කියන ප්‍රශ්නේ අවසාන වෙනවා අපි කවුද කියන එක දැනගන්නට කලින්. මොකද අපි තවම දැනගත්තේ නැහැ අපි කවුද කියන එක. ඊළඟට අපි එන උගක් යනවා මනුස්සයාගේ අවසානය. ඒතර මනුස්සයාගේ අවසානයේ පස්සේ අපි යනවා හෝමෝ ටෙක්නිකස් කෙනෙක් ඇති වෙනවා. ඒතර හෝමෝ ටෙක්නිකස් කෙනෙක් කියලා කියන්නේ ඔහු තවදුරටත් මිනිස්සෙක් නෙවෙයි. අර අර්ථේ. හරිද? දැන් උදාහරණයකට මෙහෙම කියමුකෝ. දැන් මට මේ ඊපිට සිද්ධියක් ආරංචි වුණා. මම මේ නංගම් කියන්නේ නැහැ අත් වශයෙන්ම. සැබෑ සිද්ධියක්. මේ මෙතන දවස් 7කට කලින්. එතකොට යම්කිසි පවුලක් එතකොට ඒ ගෙදර මේ පුරුෂයා හා මේ බිරිඳ අතර හොඳ මේ තිබ ගෙදර හොඳට සම්බන්ධයක් ඔක්කොම තියෙනවා. නමුත් දැන් දරුවා යම් කිසි විදිහට දැඩි විදිහට මේ සමාජ මාධ්‍යත් එක්ක එහෙම නැත්නම් මේ ගේම් සරම ඒවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. හරිද? මේ බොහොම වැඩි පාසල් මට්ටමේ. හරිද? දැන් එහෙම ඉලයිනකොට යම් කිසි වෙලාවකදී යම් කිසි ඛේදවාචකයක් නිසා පවුලේ ප්‍රශ්නයක් නිසා අම්මා සිවිදි වෙනසා ගන්නවා. හරිද? එතකොට ඒකෙදි දැන් පුතාට ඒ සංවේදීතාවය දැනෙන්නේ නැහැ. ඔහු එතකොටත් මේ ගේම් වල ඉන්නේ.
හරිද? දැන් එතකොට එයා තවදුරටත් මිනිස්සෙක් විදියට අපිට පුළුවන් ද හිතන්න. ඒතර ඒ තිබිච්ච අර පවුලේ සම්බන්ධතා, මානව සම්බන්ධතා කොහෙද? එයා ඉන්නේ ලෝකෙ මොකක්ද එයාගේ? හරිද? මේ එක උදාහරණයක් විතර. තව උන්ට මෙහෙම උදාහරණ සිද්ධි තියෙනවා ඇත්ත වශයෙන්. හැබැයි ඒ නේද දැන් ලෝකේ ඉස්සරහා තැනෙන්න ඕනේ මනුෂ්‍යයා කියලා සියලුම දේවල් වලින් ඉවත් කරලා ඒ රිෆයින් කරලා ගන්න එක්කෙනා. අන්න රිෆයින් කරලා එන එක නතම ඔය ඉන්නේ. ඒ කියන්නේ දැන්ටම අපේ ගෙවල් වල ඉන්නවා හෝමෝ ටෙක්නිකස්ලා. ඒ කියන්නේ වර්ධනය වෙමින් පවතින හෝමෝ ටෙක්නිකස්ලා දැන් ඉන්නවා ඇත්ත වශයෙන්. ඒ කියන්නේ ඒ අයට කිසිම පවුලේ සමාජයෙන් ගැන සංවේදීතාවයක් නැහැ. ඒ රටේ හෝ ලෝක සාහිත්‍යය ගැන, ගීතය ගැන, සිනමාව ගැන ඒව රස විඳින්න බෑ. හරිද? සහ අවට තමන්ගේ අපි කාලේ හිටපු මේ සගයින් ඒ තියෙන ආශ්‍රය යථාර්ථයත් එක්ක තියෙන සම්බන්ධය සම්පූර්ණ වෙනස්. හරිද? ඒ කියන්නේ දැන් ඒකට තියෙන தත්ත්‍ය ඒ කියන්නේ යථාර්ථයත් එක්ක අවට පරිසරයත් එක්ක නෑදෑ හිතවත්තු සගයින් සම වයස කාලීන ඒ තියෙන සෙල්ලම් කිරීමත් එක්ක ඇති වෙච්ච සම්බන්ධතාවයට වඩා දැන් ඒගොල්ලන්ට තියෙන වෙනම මෙන්න මේ කෘත්‍රිම විදිහට නිර්මාණය කරලා තියෙන භාෂා ලෝකය හා virtual reality එක තත්ත්වයසන්න යථාර්ථය මේ සියලු මාධ්‍ය උපාංග මගින් නිර්මාණය කරලා තියෙන ඒ අවකාශය තුල තමයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. වැඩි කාලයක් ඒගොල්ලෝ ගත කරන්නේ ඒක ඇතුලේ. හරිද? ඒතර ඒක නිසා ඒගොල්ලෝ වෙනම ලෝක අපි ගෙදර හිටියට වෙනම අවකාශයක ඒගොල්ලෝ ඉන්නේ නැත්ත වශයෙන්. ඒතර අරකින් ඒගොල්ලෝ වේගින් ඉවත් වෙනවා. දැන් මේක අපිට විතරක් නෙමෙයි මේක දැන් යුරෝපයටත් ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඇමරිකා ඉස්සරහට මේක ප්‍රශ්නයක් වෙලා තියෙනවා. එහෙනම් ඒකෙත් දැන් යම්කිසි ආකාරයක විවිධ ව්‍යාපාර සමාජ ව්‍යාපාර පටන් ගන්න තියෙනවා මේ මෙන්න මේ ප්‍රශ්නේ තේරුම් ගන්න. කියන්නේ මේ මනුස්සත්වයේ වින ප්‍රශ්නේ මේ 21 වෙනි සියවසේදී ඊ타ත්ම තීව්‍ර තැනකට ඇවිල්ලා තියෙනවා. දැන් ඕකද ඔය මේ සිටිසන් 0 කියලා හඳුන්වන්නේ සමහර මානව විද්‍යාඥයෝ. ඔව්. ඒ කියන්නේ මේක තමයි. ඒ කියන්නේ මේකින් එතකොට ඒගොල්ලෝ හිතනවා මේක අර කොස්මොපොලිටිසියන් කෙනෙක් වගේ. කියන්නේ විශ්ව පුද්ගලික නිර්මාණය කරන්න. දැන් බටහිරට අනාදිමත් කාලයක් තිබිච්ච අදහසක් තමයි නවකතා වලින් ඒගොල්ලන්ගේ ඔය ප්‍රබන්ධ සිනමා පට්‍ය වලින් අපිට සහ දාර්ශනික මේ සහ අනාගත වාදය කියන්නේ ෆියුචරිසම් ආදී දේවල් ප්‍රකට වෙන දෙයක් තමයි ඒකීය ලෝක රාජ්‍යයක් නිර්මාණය කිරීම. ඒකීය පුරවැසියෙක් නිර්මාණය කිරීම. ඒකීය භාෂාවක් නිර්මාණය කිරීම. ඒකීය. කොම යුනිවර්සල් එකක් හදන්න. නේ? ඒක පෙරදිග අදහසක් නෙමෙයි. ඒක සම්පූර්ණයෙන්ම බටහිර අදහසක්. විශේෂයෙන්ම පෞද්ගලික අවුරුදු 500 තුල වර්ධනය වෙච්ච 4500 තුල වර්ධනය වෙච්ච අදහසක්. ඒතොර ඒක තමයි දැන් අද බටහිර බුදු දේශපාලනය තුල විදේශ ප්‍රතිපත්තිය තුල සහ සංස්කෘතික භාවිතයන් තුල දාර්ශනික මේ ආස්ථානයන් තුල ප්‍රධාන විදිහට උත්කර්ෂණය කරන්නේ. කියන්නේ ඒක එතෙන්ට යන ගමන තමයි යන්නේ එතකොට. ඒතොර එතෙන්ට යන ගමනේදී නිහාල් අර අති දැවැන්ත විවිධත්වයක් තියෙන මම කිය 6000ක් විතර වෙන ලෝක ජනවර්ග හා 200ක් විතර ජාතික රාජ්‍යයන් වල තියෙන දැවැන්ත විවිධත්වය. ආර්ථික, දේශපාලන, සංස්කෘතික, භාෂාත්මක ඒ සියලුම දේවල් ඒගොල්ලන්ට විශාල ප්‍රතිරෝධයක් ඇති කරනවා. එහෙනම් ඒව ඔක්කොම කූල් ඩවුන් කරන්න ඕන. ඒ කිරීම සඳහා ඒගොල්ලෝ සොෆ්ට් පවර් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම හાર્ඩ් පවර් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒක දැන් ලෝක අපිට පැහැදිලිව බෙමින් පවර්. හැබැයි දැන් ඔහුගේ කාලේ හાર્ඩ් පවර් එක තමයි පාවිච්චි කරේ. ඔව් හાર્ඩ් පවර් පාවිච්චි කරලා ඇත්තටම දිගටම ඒක සිද්ධ වුණා. ඉතින් ඒකෙත් යම් සීමාවන් තියෙනවා. එතකොට දැන් මේකෙන් අදහස් වෙන්නේ අනිත් එක මේ නිහාල් දැන් මේ යන ගමනට මුළු ලෝකයේ ඔක්කොම මේ ශිෂ්ටාචාර සංස්කෘතීන් හොය අපි නිකන් කිව්වොත් රාජ්‍ය නායකින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් චින්තකින් ඒකත් එක මතයක ඉන්නවා කියන එක. මේකට විකල්පයක් යෝජනා කරන්න ඉන්නව ඇත්ත වශයෙන්. කියන්නේ මේක ඉතාමත්ම අනතුරු මේ ඒ අදහස දැන්ට අවුරුදු 100කට කලින් පවා විවිධ දාර්ශනිකයින්ගෙන් කලාකරුවන්ගෙන් මතුවෙච්ච එකක් ඇත්ත වශයෙන්. ඒ කියන්නේ මේ යන ගමන මේ තාක්ෂණය මුල් කරගෙන මේ මිනිස්සයා මේ විදිහට මේ නවීකරණය කිරීම, මිනිස්සයා වෙනස් කිරීම පිළිබඳ මේ ගමන ඒක මනුස්සත්වයේ අවසානය කියන කාරණය මුලින්ම ඔය කලා දේශපාලනික දාර්ශනික පද්ධතිය තුල මතුවෙන පටන් ගත්ත අදහසක් ඇත්ත වශයෙන්ම. ඒකින්ද ඒක මේට විකල්ප සහ ඒකට ප්‍රතිවිරෝධී සංස්කෘතික දාර්ශනික සමාජ දේශපාලනික
මූමන්ට් එකක් එහෙම නැත්නම් ප්‍රවාහයක් ලෝකේ තියෙනවා ඇත්ත වශයෙන්ම. දැන් ඒ දෙක අතර තමයි මේ අරගලේ යන්නේ ඇත්ත වශයෙන්ම මේ යුගේ. ඉතින් එතන ඉඳන් තමයි මේ සියලුම විස්ම කර්ම දැන් නිකන් හිතලා බලන්න මම මේ කියනවා. භාෂාව බිහිවුන් නැත්නම් ඔබ ප්‍රශ්නේ මතුවලා. භාෂාව බිහිවුන් නැත්නම් අද අපි දෙන්න මෙතන ඉන්නවද? මාධ්‍ය තියෙනවද? දර්ශනය තියෙනවද? විද්‍යාව ආගම තියෙනවද? විද්‍යාව තියෙනවද? දේශපාලනය තියෙනවද? මුකුත්ම නැහැ. මුකුත්ම නැහැ. මනුෂ්‍යත්වයේ තියෙනවද? මිනිස්සයා ඉන්නවද? මුකුත්ම නැහැ. ඒ කියන්නේ මේ මානවයාගේ විශිෂ්ටතම සොයා ගැනීමද ඔබතුමා කියන විදිහට භාෂාව සොයා ගැනීම කියන එක. නිහල් මං හිතනවා මනුස්ස වර්ගයාගේ හා ලෝක ඉතිහාසයේ අද්විතීය සිදුවීම් තියෙනවා. අද්විතීය. ඒ කියන්නේ නැවත ඒ කියන්නේ යුනික්නස්. යා නැවත රිපීට් වෙන්නේ නැහැ ඒක. නැවත කරන්න බෑ ඒක. ඒකත් තමයි ජීවේ සම්භවය. ආයිත් අපිට ඒක නිකන් කරලා බලලා එහෙම මේක උන්දේයි සම්පාතයේ ගමීට අපි කරලා මුච්චදේ. අනිත් පාර ඒව පිළිබඳ හරියට නූතන විද්‍යාව කොච්චර දියුණුවත් මං හිතන්නේ ඒ කන්ඩිෂන්ස් ඒ කොන්දේ නිර්මාණය කළා මේක කොහොමද හරියට මුනේ කියලා කියන්න පුළුවන් වෙයි කියන එකත්. ඒකත් එක ප්‍රශ්නය. ඊළඟ එක තමයි මිනිස්යාගේ සම්භවය. මේ මිනිස්යා උසස් වානරින්ගෙන් හරි එහෙම නැත්නම් සමහරු කියන දෙවියන් වහන්සේ මැව්ව හරි මේක හරියටම කොහොමද උන්නේ? ඒකත් අද්විතීය සිදුවීමක්. නැවත ඒක සිදු වෙන්න විදිහක් නැහැ. ඒ වගේ තමයි ඔබ කියන භාෂාවේ බිහිවීම. භාෂාවේ බිහිවීමත් යම්කිසි වෙලාවක බිහි වුණා. ඒ බිහිවීම ඒක යුනික්නස් එකක්, ඒක අද්විතීයත්වයක්, ඒක ඔරිජිනල් තත්ත්වයක්. එවැනි දෙයක් නැවත රිපීට් වෙන්න බෑ. තියෙන භාෂාවල් නැති වෙලා යන්න පුළුවන්. දැන් අපේ ලෝකේ සාමාන්‍ය භාෂා 6000ක් විතර තියෙනවා විවිධ ජන වර්ග පරිහරණය කරන. මල භාෂාත් ඒ මල භාෂා සතියකට භාෂා යම්කිසි දශක ගණනක් නැති වෙලා යනවා. හරිද? නමුත් අලුත් භාෂා ඇති වෙන්නේ නැහැ. මම ඒකයි කියන්නේ. ඒතකොට තියෙනවා නැති වෙයි. තව ඒවා විවිධ පරිණාමය වෙනවා. ඒ හින්දා හින්දා භාෂාව කියන එක මම හිතන්නේ ඒ වගේ අද්විතීය මේ භාෂා ලෝකයේ තුල තමයි මිනිස්සයා තමන්ගේ මේ පරිකල්පනයත් එක්ක තමන්ගේ චින්තනයත් එක්කම මේ විවිධාකාරයේ ප්‍රශ්න මතු කරමින් නිර්මාණාත්මක විදිහට ඒවා ඉදිරිපත් කරමින් ඒ කියන්නේ ජීවත් වීම සඳහා යම්කිසි ආකාරයක අපි කියන කියුරිසිටි එකක් යම්කිසි කුතුහලයක් යම්කිසි ආකාරයක ආවේගයක් යම්කිසි ආකාරයක නිකන් අර ඉදිරියට ධාවනය වීමට අවශ්‍ය කරන යම්කිසි එනර්ජි එකක් යම්කිසි ශක්තියක් උත්පාදනය කරන්න ඇත්ත වශයෙන්ම. දැන් මේක අපි සම්පූර්ණ පසු ටික ඔක්කොම ඉස්සරගෙන ඉවරලා આવොත් එimhe නිකන් අර නිකන් මේ අපි කියන්නේ නිකන් අර මේ කූල් ඩවුන් වෙච්ච නිකන් සම්පූර්ණම නිකන් අර නේද නිර්බන්ධ කරන දෙයක් නැති ලෝකයක් වෙනවා. ලෝකයක් වෙනවා. පාල ලෝකයක්. හින්දා මේ විවිධත්වයේ තියෙන මේක තුල. මේ විවිධත්වය මේ දැවැන්ත විවිධත්වය. ඔය දැන් ඔබතුමා කියනවා අලුතෙන් භාෂාවක් ඇති වෙන්නේ විදියක් නැහැ කියලා. හැබැයි දැන් මේ තියෙන ඊරා එකේ කියන්නේ අපි මේ කියන්නේ ඩිජිටල් ඊරා කියලා අපි මේ කියන්නේ ඩිජිටල් යුගයේ සමාජ මාධ්‍ය හරහා බිහි වෙලා තියෙනවනේ යම් භාෂා ක්‍රමයක්. ඒ අර භාෂාවම නෙමෙයි එහෙම පොදු දැන් ඒ භාෂාව ඇතුලේ අකුරුත් මේ සමහරවල්ලාට තියෙනවා. ඉමෝජිස් තියෙනවා, ලාංඡන තියෙනවා, ලකුණු තියෙනවා. මේත් ඒකට භාෂාවක් කියලා කියන්න බැරිද අලුතෙන් බිහි වෙන? ඔව් ඒ කියන්නේ අපි දැන් සාමාන්‍යයෙන් ගත්තොත් ඔබ කියන නිහල් බොහෝ වැදගත් ප්‍රශ්නයක් මතුකලේ. ඒ කියන්නේ මිනිස්සුන් අදහස් වමාරු කර ගැනීම, හැඟීම් වමාරු කර ගැනීම, sannivedanaya යෙදීම සඳහා පාවිච්චි කරන ඕනෑම දෙයක් අපේ කියන කොන්දේසි සහිතව භාෂාවක් කියලා හඳුනන්න පුළුවන්. හරිද? එතකොට දැන් මත අපිට එක බලනකොට මෙන්න මෙහෙම එකක් අපිට වෙන් කරගන්න වෙනවා. තියෙනවා ලෝකේ අපි කියනවා ස්වභාවික භාෂා, natural languages කියලා එකක්. ඊළඟට artificial language, scientific language කියලා තියෙනවා. එතකොට දැන් ගෙදර දොරේ අපි කතා කරන සිංහල භාෂාව, දෙමළ භාෂාව, ඉංග්‍රීසි භාෂාව, රුසියානු භාෂාව, ප්‍රංශ මේවා සාමාන්‍ය මිනිස්සු කතා කරන කඩේ තේ බොනකොට මේ වගේ තැන්වලදී අපි සාකච්ඡා කරනකොට කරන භාෂා නේ භාෂාව. ඒතර ඒක ස්වභාවික භාෂාව. හරිද? ඒතකොට සයන්ටිෆික් ලැන්ග්වේජ් එක කියන එක ස්වභාවයෙන් ඇතිවෙච්ච එකක් නෙමෙයි. දෙවෙනි විද්‍යාත්මක භාෂාව. හදාගත්ත එක. ඒක හදාගත්ත එක. අර හැබැයි ඒක හදාගත්ත නිකන් අහසින් එහෙම ආවිලා නෙමෙයි. අර අපි වාචික කරන දෛනික සාමාන්‍ය භාෂාවේ ස්වභාවික භාෂාවේ තියෙන වචන, වාක්‍ය, යෙදුම් අරගෙන ඒව යම්කිසි ආකාරයකට පිරිපහදු කරලා. යම්කිසි රිෆයින් කරලා. ඒවට නිශ්චිත ඒකාර්ථයක් එන විදිහට ඒවා සකස් කරලා. ඒතර ඒව තමයි අපි කියන්නේ ටෙක්නිකල් ටර්ම්ස්, එහෙම නැත්නම් ග්ලොසරීස්, එහෙම නැත්නම් ඔය පාරිභාෂික පදමාලා. ඔව් දැන් ඔබතුමා මේක පහසුවට උදාහරණයක් දෙකක් කිව්වොත් එහෙම වචන අපි හිතමු විද්‍යාව සම්බන්ධයෙන් මතු එහෙම හදාගත්තු පාරිභාෂිත තියෙනවා. ජලය වගේ අවක්ෂේප වගේ ඒවද මේ කියන්නේ ආකර්ෂණය විකර්ෂණය. ඔව් අපි කියන යම් කිසි දෙයක් යනකොට මොකක් හරි දැන් යනකොට රේල් පීලි දෙකක් තියෙනවා. ඒක රත් වෙනකොට ටිකක් සමීප වෙනවා නේ. එනකොට ඒක දික් වෙනවා ලොකු වෙනවා. දැන් ඕකට කියන්නේ අපි කියන්නේ විද්‍යාවේ දෙක ලොකු වෙනවා දික් වෙනවා. ඒක කියන්නේ නැහැ නේ. ඒක සාමාන්‍යව කියනවා. ඒකට ප්‍රසාරණය. අන්න ටෙක්නිකල් ටර්ම් එක.
ඒතර ඒ වචනේ අපි සම්නික සිංහල භාෂාවෙන් හෝ සිංහල වලට බලපාපු සංස්කෘත ආදී වෙනත් මාතෘ භාෂාවලින් මාතෘ වලින් අපි සකස් කරලා හදාගත්ත ඒවා තියෙනවා. ඒවා තියෙනවා අපි දැන් ඔය රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව, එතනින් අධ්‍යාපන දෙපාර්තමේන්තුව වෙනත් ආයතනෙන් ගහපු ග්‍රොසරිස් තියෙනවා. එක එක සබ්ජෙක්ට් වල ඔබ කිව්වා වගේ. දැන් මාධ්‍ය හා සංවේදනයක් දින කියලා තියෙනවා. ඒ වගේ හැම එකටම තියෙනවා. ඒව තුල තියෙනවා හරියටම මේ ටෙක්නිකල් ටර්ම්ස්. ඒතකොට ඒවා තියෙන හරි ඒක අර්ථයක් තියෙන්නේ. ඒතකොට ඒක මම කිව්වේ අන්න කෘත්‍රිම භාෂාව. ඒතකොට ඒකෙන් තමයි අපි නෙවරිදිව අදහස් අර සාමාන්‍ය භාෂාවට වඩා නිශ්චිතව නෙවරිදිව එහෙම නැත්නම් කියනවා හරියටම ඒ අර්ථය දවනිත වෙන ආකාරයට ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්නේ විද්‍යාත්මක භාෂාවෙන් කියන එකයි තාර්කිකව ඇත්තටම. හරිද? දැන් සාමාන්‍ය භාෂාව විවිධ අර්ථ තියෙන බහුආර්ථිකයි ඒක. දැන් ඔබතුමා අපි මේ සමා වෙනවනේ උදාහරණයක් දැන් අපි කිව්වොත් එහෙම මේ දැන් වතුරට වෙනුවට ජලය කියලා යොදලා තියෙන අපේ භාෂාවෙන් මෙහෙම ඔය කියන විදිහට එක අර්ථයක් දීම සඳහා පමණයි. වතුර කිව්වොත් එහෙම ඒකේ විවිධ වතුර වර්ග තියෙනවානේ නේ. ලුණු වතුර, අර වතුර, මේ වතුර කිය. හැබැයි ජලය කිව්වොත් ජලය තමයි. H2O තමයි ඒක. H2O තමයි. අන්න ඒක තමයි. ඒකට තමයි ඒක නේ. සයන්ටිෆික් විද්‍යාත්මක මේක එතකොට. ඒක පැහැදිලි. ඒතකොට ඒක නිසා එහෙම ගත්තේ. ඔබ අහපු ප්‍රශ්නේ එතකොට දැන් මේ සෝෂියල් මීඩියා මේවත් එක්ක මේ සමාජ මාධ්‍යත් එක්කම මේ මිනිසුන්ගේ පරිහරණයත් එක්කම ස්වභාවික භාෂාව වගේ විශේෂයෙන්ම ස්වභාවික භාෂාවත් හැමදාම එකතැන තියෙන්නේ නැහැ මේ නිහල්. ඒකත් සමාජයේ තියෙන අත්දැකීම්, සමාජ ක්‍රියාකාරකම්, මේ විවිධ අනුභූතීන්, ඒ යුගයන් වල තියෙන විශේෂතාවත් එක්ක මේකත් විකාශනය වෙනවා, පරිණාමය වෙනවා ඇත්ත වශයෙන්ම. දැන් අපි හිමු දැන් 18 වෙනි සතවර්ෂයේ සිංහල භාෂාව පොතක් ගත්තා අපිට කියවන්න බැරි වෙන්න පුළුවන්. ඊට හැයිනවා අපි හිතා අකුරුත් සමහර හැඩේ වෙනස්. දැන් අද එක අපි දන්නවා අද අපි පාවිච්චි කරන සිංහල භාෂාව. මේ සිංහල භාෂාව. ඒතර ඒක එකත් විකාශනයේ පරිණාමය වෙනවා ඇත්ත වශයෙන්ම. මේ එතකොට දැන් ඔබ අහපු ප්‍රශ්නේ මේ ඩිජිටල් යුගයේ සංඛ්‍යාංක යුගයේ මේ ඇති වෙලා තියෙන විවිධ භාෂා කියන්නේ අපි ඔය මොකද ඒක හුඟක් වෙලාවට විෂුවලි හුඟක් කියන්නේ දෘශ්‍ය මග අවකාශය තුල ඇති වෙලා තියෙන්නේ. ඒතකොට ඒකත් අර අපි කිව්ව අර ස්වභාවික භාෂාවෙන් අර විද්‍යාත්මක භාෂාව ඇති වුණා වගේම මෙතනත් ඒ අර මූලික භාෂා පදනම් කරගෙන තමයි මේකත් මේ උප භාෂා ඇති වෙන්නේ. ඇති වෙලා තියෙන්නේ. හැබැයි ඒකේ විශේෂත්වයක් තියෙනවා නිහල්. දැන් අපේ ස්වභාවික භාෂාවේ තියෙන වචනයක් ගත්තොත් ඒකට තියෙන අවුරුදු 1000 ගානක ඉතිහාසයක්. ඒක ඇතුලේ වෙනම මේ චින්තනයක්, වෙනම විදිහක්, වෙනම චර්යාවක්, වෙනම අර්ථයක් ඒක ඇතුලේ තියෙනවා. හරිද? ඒතකොට ඒක සමහර විට වෙනත් භාෂාවකට ඒක පරිවර්තනය කරන්නත් බෑ ඒක. අන්න ඒකේ තියෙන විශේෂත්වය. ඒතකොට ඒක කෙලින්ම සම්බන්ධයි මිනිසුන්ගේ සංස්කෘතිය හා ඓතිහාසික උරුමයත් එක්ක. ඒව තමයි ඒකේ තියෙන්නේ. මිනිසුන්ගේ සැබෑ ජීවන ක්‍රියාවලිය වඩාත්ම සමීප විදිහට මූර්තිමත් වෙන ස්ථානය තමයි භාෂාව. භාෂා ලෝකයේ තුල. ඒතර ඒකේ අපිට කවුරු හරි මිනිස්සුගේ ඉතිහාසය විමසන්න ඕන නම් එයාගේ භාෂාව ඉතිහාසය ගිහිල්ලා අපිට හොයන්න පුළුවන් එයා ජීවත් වෙන යුගයේ තියෙන දේවල් පිළිබඳ දේවල් පොයෙන් ඇති ගන්න. ඒ වගේම එයා පාවිච්චි කරපු ආම්පන්න අද ඉතුරුනොත් අද තියෙනවනේ හොයාගත්තොත් අපිට පුළුවන් මීට අවුරුදු දසදහස් ගානකට කලින් කොහොමද ඒගොල්ලෝ ජීවත් වුනේ කියන එකත් මේවා කරගන්න. ඒකෙන්ද ඒකේ භාෂාව හැම වෙලේම මේ මෙවලන් වගේම නිහල් භාෂාව යම්කිසි යුගයක මිනිස්සුන් ජීවත් වන සමාජ සංස්කෘතික ආර්ථික සන්දර්භයේ ප්‍රකාශනයක් ඇත්ත වශයෙන්ම. ඒතර ඒකින්ද භාෂාව හුඟක්ම අපි නිකන් හඳුනනවා ඒක නිකන් අර සමාජ ව්‍යුහයක්. සමාජයත් එක්ක බද්ධ වෙලා තියෙන සමාජයත් එක්ක වෙනස් වෙන දෙයක් විතර. ඒක වෙනස් සමහර උත්සාහයන් තියෙනවා මේ භාෂාව වෙනස් නොකර දැන් අපි කියමු අරාබි ඒ භාෂාව වගේ සමහර ඒවා කරනවා. මොකද ඒවා ඒගොල්ලෝ මතයක් තියෙනවා ඒක අල්ලා දෙවියන් විසින් ප්‍රධාන කරපු භාෂාවක්. ඒක අර ස්වභාවික භාෂාවක්. ඒකේ අලුත් දේවල් ඇති වෙන්නෙත් නෑ අර්ථ. ඒකෙන් මේක පාවිච්චි කරනවා. ඒකත් එක විදිහක්. ඒ වගේම ඒ සමාජයටත් ඒ චර්යාව ලැබෙනවා. ඒ සමාජෙත් එතකොට අර අලුත් දේවල් එන ඒවාට වැඩිය මේ ප්‍රතිචාර දක්වන්නේ අර භාෂා අර ඇතුළෙම තමයි ඒක ඔක්කොම තියෙන්නේ. ඒ මිනිස්සුගේ චර්යාවකින් පාලනය කරන්නේ භාෂාව කියන එක ඇත්ත වශයෙන්ම මේ නිහල් අපි හිතුවට අපි නිකන් මේ නූතන අධ්‍යයනයන් වලින් හොයාගෙන තියෙන එකත් තමයි අපි නිකන් භාෂාව පාවිච්චි කරනවානේ. යම් දේවල් අපි ගණන් දෙනු කරගන්න, හුවමාරු කරගන්න. ඇත්ත වශයෙන්ම ගැඹුරින් බැලුවොත් වෙන්නේ ඒක නෙමෙයි අනිත් පැත්ත වෙන්නේ. භාෂාව විසින් අපිව පාවිච්චි කරනවා. ඒ කියන්නේ මිනිසා විසින් භාෂාව නිර්මාණය කරන ලදී කියලා කිව්වට භාෂාව විසින් තමයි මිනිසා නිර්මාණය කරන්නේ කියන එක මේ කියන්නේ. කරන්නේ කියන එක. ඒ කියන්නේ අද වෙනකොට දැන් ඒ කියන්නේ ඒක තේරුම් මේකයි. දැන් අපේ උපතේ එනකොට ඉඳන් දරුවෙක් ගත්තත් මේ නිහල් ඔහුට භාෂාවක් නැහැ නේ ඉතින්.
ඔහුට කිසිම සංවිධානමය ව්‍යුහයක් නැහැ ඇත්ත වශයෙන්ම. ඒතකොට ක්‍රමානුකූලව ඔහු ගෙදර තියෙන අම්මගේ සහෝදරයන්ගේ අනුකාරකත්වයෙන් පටන් ගන්න. අනුකාරකත්වයත් එක්ක පටන් අරගෙන භාෂාව ග්‍රහණය කරගෙන එතකොට යම්කිසි ආකාරයකට මේ අම්මා මේ හවල් එක්කනා මේ සෙල්ලම් බඩුව මේ තියෙන ආදි වශයෙන් කියලා එයා යම්කිසි ආකාරයක ආකෘතිකරණයකට අහු වෙනවා අභ්‍යන්තර වශයෙන්. ඒ කියන්නේ සංඥාකරණයකට ලක් වෙනවා. එතකොට එයාගේ සීමා එයා හඳුනා ගන්නවා. ඒ සීමා තුළ තමයි එයා එතකොට තාත්තා කිව්වම කවුද කියන එක හරියට දන්නවා. තාත්තා කොහොමද අම්මගේ වෙන් වෙන්නේ. එතකොට සහෝදරි කොහොමද සහෝදරයෙන් වෙන් වෙන්නේ ආදි වශයෙන්. එතකොට ඒක දැන් අපි දැන් එතකොට එයාගේ ඇතුලේ දැන් ඒක දැන් එයාගේ අවිඥානිකව අපි කියන්නේ අවිඥානිකෘතව ඒක මේ කිදා බහිනවා. වැල ඊට පස්සේ දැන් අපි එයාට ඒ වචනේ මගින් පුළුවන් එයාව පාලනය කරන්න. ඒ වචනේ ඇහෙනකොට එයා ඒකට අනුව තමයි හැසිරෙන්නේ. එහෙම නැතුව එයා ඒ වචනේ පාවිච්චි කරනව නෙමෙයි. ඒ වචනේ මගින් එයාව හැසිර වෙනවා. මොකද ඒක දැන්ටම ආකෘතිකරණය වෙලා අපි කියන්නේ ස්ටිරියෝටයිප් එකක් විදිහට වගේ ඒක තියෙනවා ඇත්ත වශයෙන්ම. ඒක ආකෘතිකයි. ඒක ආකෘතිකයි. අන්න හරි. ඒතකොට ඒක හින්දා භාෂාව කියන එක අපි නිකන් අද මේ සිල්ලරට එක දිහා මේ අර කඩේට ගිහිල්ලා බඩුවක් බහන්න බෙලඳි ගන්න විදිහට මේ සම්බන්ධ වුණාට භාෂාව කියන්නේ බොහොම සීරියස් බොහොම මේ බරපතල දෙයක් ඇත්ත වශයෙන්ම. ඒකින්ද මේ සෞතු වචන පාවිච්චි කරන්න එපා. ඇත්ත වශයෙන්ම ඒක භාෂාව මේ අද කතා කරනවානේ භාෂා පරිහානියක් ගැන. ඒක අර භාෂා පරිණාමයෙන් වෙන් කළ හඳුනා ගන්න ඕන එකක්. පරිණාමීය පරිහානිය. ඔව් පරිණාමීය පරිහානියක් තියෙනවා. හැබැයි භාෂා පරිණාමීය වීමක් තියෙනවා. ඒ වගේම මේ පරිණාමීය පරිහානියකුත් තියෙනවා. අන්න ඒක දෙකක් වෙන් කළ හඳුනා ගන්න. ඉතින් මේ යුගයේ අපි මම තමයි කිව්වා අපි ආරම්භයේදී අපි කවුද කියන ප්‍රශ්නය යුගයට විවිධ අර්ථකථන ලබාගෙන තියෙනවා. ඒකට අද ඒක ටිකක් තීව්‍ර වෙලා තියෙනවා. මේ තමයි මොකද ඒකට හේතුව නිහාල් අපි අද ජීවත් වෙන්නේ මානව සමාජ පරිණාමයේ මම කියන්නේ ඒක නෑ තීරණාත්මක සම්දිස්ථානයක්. ඒ තීරණාත්මක සම්දිස්ථානය. මෙතෙක්කල් මෙහෙම සම්දිස්ථාන තිබුණා. ඒ තිබුණේ හැම එකම මානව සමාජ පරිණාමය තුළ මානවයාගේ සමහර විට එයාගේ ස්ථාවර එයාගේ බල සම්පන්න භාවය තමයි ප්‍රබල වුණේ, වර්ධනය වුණේ. දැන් පළවෙනි වතාවට මනුස්ස වර්ගයේ ඉතිහාසයේ ඇවිල්ලා තියෙනවා එක ලක්ෂයකට මෙතනින් එහාට මනුෂ්‍ය වර්ගයා තවත් ප්‍රබල වෙන්නේ ඔහුගේ සමාජ පරිණාමීය ප්‍රවණතාවයේ ලයින් එක නවත්තලා ඔහු වෙන ලයින් එකකට මාරු වෙනවා. හරිද? ඒක තමයි දැන් මේ සිදුවීමෙන් පවතින්නේ. ඒක තමයි මේ උත්කර්ෂණය කිරීම පවතින ඔය බටහිර මතවාදයේ ඔස්සේ. දැන් ශිෂ්ටාචාර යුගයේත් ඔහොම එකක් නෙවුනේ. දැන් මිනිස්සු වෙන ලයින් එකකට මාරු වෙලා නෙමෙයි ශිෂ්ටාචාරයට එන්නේ. අනිවාර්යයෙන්. මේකේ ඒ වගේම තවත් අවස්ථාවක් තමයි මේනේ. අවස්ථාවක් මේක. තවත් අවස්ථාවක් මේක. දැන් ශිෂ්ටාචාරික දැන් උදේ අපි කියමු ගෝත්‍රික යුගය කියලා. ඒත් මිනිස්සුන් හිටියේ. ගෝත්‍රික යුගය. ගෝත්‍රික වටිනාකම් මේ මතවාදයේ ඒ තියෙන භාෂාව ඒවත් එක්ක හිටියේ. ඊට පස්සේ ආවා එත්නික් ගෲප් ජාතිකත්ව යුගයට. ඒතර ජාතිකත්ව යුගෙත් ඊ ගෝත්‍ර එකතු වෙලා ඔයා බිඳ වැටලා ඒව නිර්මාණය වුණා. නේ? එතනත් තිබුණේ වටිනාකම් මිනිස්සෙක්නේ. ඒ ගෝත්‍රය තුලත් මිනිස්සෙක් නිර්මාණය වුණා. හරිද? ඊළඟට ජාතිකත්වයේ තුලත් මිනිස්සෙක් නිර්මාණය වුණා. එහෙම නිර්මාණය වුණේ. ඊට පස්සේ ජාතිකත්වෙත් බිඳ වැටලානේ. බිඳ වැටලා ඊට කලින් පෞල් සංස්ථාව බිහි වෙලා ඊට පස්සේ ජාතික රාජ්‍ය බිහි වුණානේ. ඒතකොට ජාතික රාජ්‍ය තුල පුරවැසියෙක් බිහි කළා. ඒත් මිනිස්සෙක්නේ. අපි දන්නවනේ පුරවැසියෙක්ගේ තියෙන ඒකට විවිධ ප්‍රඥාත් ඔක්කොම තියෙනවනේ. එයාගේ අයිතිවාසිකම් පිළිබඳ හොඳ සංජානනයක් තියෙන. ඒත් මේ මිනිස්සුත් තමයි මෙතනත් තිබුණේ. ඊට පස්සේ දැන් නූතන රාජ්‍යයන්ගේ දැන් පහුගිය අවුරුදු 500ක විතර පැවතුණා ඒ නූතන රාජ්‍ය. දැන් ඒක හොඳයි බිඳ වැටෙමින් පවතිනවා. දැන් මේ ජාතික රාජ්‍යයන්ගේ නැත්නම් නූතන රාජ්‍යයන් අවුරුදු 500ක විතර දැන් පැවතුණා. දැන් ඒක යම් කිසි විදිහකට ජනප්‍රිය වර්තයක් තියෙන ගෝලීකරණ කියලා. ඒ ගෝලීකරණ ක්‍රියාවලියත් එක 80 70 දශකයේ විතර පටන් ගත්ත ක්‍රියාවලියත් එක දැන් ඒක ජාතික රාජ්‍යයන් දුර්වල වෙමින් පවතිනවා. හරිද? ඒතර දුර්වල වෙමින් පවතිනකොට දැන් ඒක ඒ ජාතික රාජ්‍යයන් තුල හිටපු පුරවැසියා ඉන්නෝනේ. ඒ පුරවැසියා දැන් ජාතික රාජ්‍යයෙන් මාරු වෙන්න ඕන වෙන ව්‍යුහයකට. ජාතික රාජ්‍ය තුල තිබෙච්ච ආර්ථිකය වෙන ව්‍යුහයකට මාරු වෙන්න ඕන. ජාතික රාජ්‍ය තුල පරිපාලනය වෙන ව්‍යුහයකට මාරු වෙන්න ඕන. ජාතික රාජ්‍ය තුල දේශපාලන ආදී වශයෙන් සතු වෙන්න ඕන. ඒතර ඒක තමයි මේ ඔය කියන ඔය ගෝලීය ව්‍යුහය. අපි හඳුන්වන්නේ ග්ලෝබල් සුපර් ස්ටේට් කියලා. ග්ලෝබල් සුපර් සොසයිටි කියන ගෝලීය උපරි සමාජය නැත්නම් ගෝලීය උපරි රාජ්‍ය. නේ? අර බටහිර කියන අදහසත් එක්ක. ඒතර ඒකට මාරු වෙනවා. මාරු වෙන්න ඕනේ. ඒතර ඒකට මාරු වුණාට පස්සේ ඒක දැන් මාරු වුණා. ඒ කියන්නේ 80 90 දශක වෙනකොට එතන ඌට ප්‍රාප්තියටම ආවයි. ඌට ප්‍රාප්තියට ආවා. හරිද? ඒතර ඒකත් එක්කම
යම් කිසි ආකාරයකින් අර ගෝලීය සම්බන්ධතා ප්‍රමුඛ වුණා ජාතික සම්බන්ධතාවලට වඩා. ජාතික සම්බන්ධතා ජාතික ආර්ථික සම්බන්ධතා ගෝලීය ආර්ථික ගෝලීය මේ සම්බන්ධතා තමයි ප්‍රබල වුණේ. ඒතොර ඒක වර්ධනය වුණා. ඒක වර්ධනය වුණාම නිහල් 90 දශකයේ අවසානයේ 2000 දශකයේ වෙනකොට ඒ ගෝලීය උපරිරාජ්‍ය දෙදුරුම් ගන්න පටන් ගත්තා. ඒකත් බිඳ වැටුණා. ක්‍රයිසිස් එක අර්බුදයකට ගියා. උදාහරණයක් විදිහට 2007-8 ගෝලීය ආර්ථික මූල්‍ය අර්බුදේ. හරිද? ඒතොර ඒකත් එක්ක ඒක බිඳ වැටුණා. බිඳ වැටුණ ගෝලීය යුගය අවසන් වුණා. දැන් අපි ජීවත් වෙන්නේ ගෝලීය යුගයේ අවසානයේ. ඇත්ත වශයෙන්ම. පශ්චාත් ගෝලීය යුගයේ. දැන් පශ්චාත් ගෝල අන්න ඔබ හරියටම හරි. පශ්චාත් ගෝලීය යුගයකට තමයි අපි ආවේ. පශ්චාත් ගෝලීය යුගයේදී මතුවෙන ප්‍රවණතාවය තමයි මේ රීජනලයිසේෂන්. එහෙම නැත්නම් කලාපීකරණය වර්ධනය වෙනවා. ජාතිකරණය වර්ධනය වෙනවා. හරිද? ආයිත් යම්කිසි විදියකින් අර පුද්ගලයාට එයාට තිබිච්ච අර කලින් අහිමි වෙලා තිබිච්ච ගෝලීය යුගයේ අහිමි වෙලා තිබිච්ච මේ අවස්ථාව තමන්ගේ ආර්ථිකය තමන්ගේ සංස්කෘතිය තමන්ගේ අධ්‍යාපනය වෙන්න ඒව වර්ධනය කර ගැනීමට ඒ තියෙන අවස්ථාව නැවත හිමීමක් දැන් වර්ධනය වෙමින් පවතින මේ මොහොත වෙනකොට. ඇත්ත වශයෙන්ම කියන්නේ ගෝලීය යුගයෙන් පසුව මේ පශ්චාත් ගෝලීය යුගය ඇතුලේ. හරිද? ඒතර ඒක තුල තමයි දැන් මිනිස්යාගේ මම හිතනවා මේ පාඩමක් ඉගෙනගෙන තිනවා මේ ඒක තමයි වැදගත්ම දේ. අපි මේ සාකච්ඡාවේ මම හිතනවා ඒක තේරුම් ගත්තා. ඒ කියන්නේ ලෝකේ ඕනෑම දෙයකට යම්කිසි සම්භවයක් තියෙනවා, පැවැත්මේ වර්ධනයක් තියෙනවා, අවසානයක් තියෙනවා කියන එක. ඒ වගේම දැන් උනේත් ඒක තමයි. කියන්නේ මනුස්ස සමාජයේ යම්කිසි ඇවිල්ලා ගෝලීය යුගයට ආවා. එතනින් එහාට මේක කොහරද යන්නේ කියන ප්‍රශ්නේ දැන් තියෙනවා ඒත් අවශ්‍යයි. ඔක තමයි අපි අද අපිට කතා කරලා ඉවරයක් කරන්න බැරි මාතෘකාවක් අපි මේ ගත්තේ. හැබැයි එක මොහොතකදී දැන් අපි කවුරුද කියලා අපි පටන් ගත්තනේ. අපිට මොකද වෙන්නේ කියන එක ගැන හොඳ අදහසක් දැන් සමහරලාට ඔබට තියෙන්න පුළුවන්. දැන් අපි අපේ කන්නාඩි ඉස්සරහට ගිහිල්ලා කරගන්න ඕන ප්‍රශ්නයක් මේක. ඒ හින්දා අපි තව ඉස්සරහට මේට වඩා මේ තත්ත්වයේ තීව්‍ර වෙයි. ඒ තීව්‍ර වුණාමත් අපිට නැවත වතාවක් මුණ ගැහෙන්න පුළුවන් වෙයිනේ. මේ සත්වයා කවුද කියලා හඳුනගන්න. අපි දැන් හෝමෝ සේපියන්ස්ලා නෙමෙයි හෝමෝ ටෙක්නිකස්ලා කියලා මෙතුමා කියනවා. ඒ තමයි මේ පරිණාම යුගයේ තත්වය කියන එක. අපි එහෙමනම් මේ අපි ආයි දවසක මුණ ගැහෙමුනේ. එහෙනම් හොඳයි. අද අපි කාලේ නියමටවත් වෙනවනේ.